අයිබෝවන් අදත් අප එකතු වෙලා ඉන්නේ ආස්මී ඔගොලන්ට අරගෙන 10 ස්වීට්ස් අපි පොඩ්කාස්ට් එක්ක අද අපේ තුන්වෙනි එපිසෝඩ් එපිසෝඩ් එක අපි අපේ අන්තිම එපිසෝඩ් එකදි කතා කරා ඒයි හයිපෙක් ගැන ඒයි හාඩ්ඩය ගැනත් පොඩ්ඩ ටච් කර ඒයි හාඩ්ඩය ගැන අපි ලොකෝට අපේ පළවෙනි එපිසෝඩ් කතා කතා කර ඉළඟට ඔගොලන්ට බලන්න පුල අපි ඩීප්සී ගැන චජ්ජීපිට ඇතුළ ගැන මේ ජෙනරටයි කියන්නේ මොනවාද ඒවගේ මේයි ට්‍රේන්ස් ඒයි හයිප් එක මොකක්ද වෙලා තියෙන්නේ ඒවගේ මෙතන පොඩි මොකක්ද වෙන්නේ මොකද එතන බැක්ග්‍රවන්් ස්ටෝරී කොහමද හයිපේ හැදුනේ වගේ දේවල් ද අපි කතා කර ඒ දේවල්ගෙන අපිටියක් කතා කර ඔගලන්ට එක බලන්න පුළුවන් අපේ අන්තිම පිසෝඩ්ඩට ගීල බලන්න අපිට අපේ චැනල් එකට සබස්ක්‍රයිබ් කරන්න පල්ලෑන් කමෙන්ට් කරන්න යාලුවන්ටත් ෂය කරන්න වඩිය තමයිති අර ඒකාල කියනවන අර සමන පොඩිකාලේ අපි පටන්ගන්නේ ඉසලාම ගගන ගාමියක් කෙනවා පස ටියක් කාලනට ඉජිනය කෙනෙක් කර අන්තරනට අපේ චැනලට සබස්්‍රයි අන්තිවට ඉතින් අපේ චැනල් එකට සබස්ක්‍රයිබ් කරන්න කිය ගන්නට වැඩ ඇවිල තින්නේ මේ ඒම කරන්න අපේ සෝෂල්ස් පල්ලයා තියෙනවා ඕනෙම අපේ සෝෂල් මීඩියකින් අපිත් එක එකතුවෙන්ඩ අදහස් යෝජනා චෝදනා ඕන එකක් බයින්ඩ තින නම් බයින්ඩ අපිට තව එක්ස්පලේන් කරන්න තියන් දේවල් සහපෙන් එන්ඩ පුල වැරදි අඩු පඩු ඕනද පල්ලෙන් කමෙන්ට කරන්න අපි තෝට අද අපි කතාගන්න මොනගෙන අද තියෙනවා පොඩි කාලීන මාතෘකා දෙකක් දෙකක් අපිට කතා කරන්න පුළුවන් ඒගැන්නේ මේ දවසල පොඩ වැදගත්වෙන පොඩ අවයනස්සයක් දෙන්ඩ ඕනේ වැඩක් තියෙනවා එකත්තමයි මේ ඩේට බ්‍රීච් ගැන ක්ෂක්ුණ ළඟදී ලංකාවේ මේජ බැංකුවක පොඩි ඩෙඩ බ්‍රිච්චක් වුණා පොඩි නෙමි පොඩ ලොක එක ලොක ප්‍රමාණය ලොක ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරනවා ඊට අමතරව අපේ ට්‍රම්ප් මහතා විසින් පොඩි ලංකා ඇතුළු සමන එක ට්‍රේඩ් කන හැම මුළු ලෝකෙම මුල් ලෝකෙම තියෙන ඉකනොමික් මොකක් දෙක සිිස්ටම් එක ඩිස්ටප්ටන දී දේවල්ටිය පොඩි දැවන්ත කනේ පාරක් වගේ එකක් ගහල තියෙනවා ඒත් එක්කම ඒකට ලෝකෙත් නිගං අනි පැත්තට එලෙසම රියක් කරමින් යනවා මේ ලංකාව කියන අපේ පුංචි රට පුංචි මුතු වැටටත් පොඩි දේවල්ටයක් කලා තියෙන පොඩි නෙමේ ඉතින් අපේ හැට ගත්තාම සෑන ඉම්පෙක්ට තියෙනවා අයිට මේ දේව කතාරන කලින් කියන්න ොද ඇත්තම පොඩ් ඩිස්කලම එකක් වගේ දෙනවා අපි කතා කරන්නේ ඇතම අපි මේක ටෙක් රලට පොඩ්කාස්ට ටෙක් සහ බිස්නස් අදාල දේවල්තම ස්ටාටස් කියන ඒවගේ දේවගෙන තම කතා කරන්න එතකොට අපි මේ කතා කරන දේවල් කිසිමර පොලිටිකල් පාටිය නැතන් ට්‍රම්ගේ හරි ලංකාව හරි චීනය හරි එහෙම කිසිම පොලිටිකල් පැත්තකට අපි මේ වෙලා නෑ පොලිටිකල් බයිසයක් බයිසන්නෑ සෝල්ලි ඩියුකේෂන ඩියුකේෂනල් විදිරතම කරන්න දැනිතක තම මේ ටයිස් කියන කතා කරනකොට අපි කතා කරන දේවල් පදනම් කරගෙන පර්චේසින් ඩිසිෂන්ස් ගන්නත් එපා ඉන්වස්මන් ඩිසිෂන් ගන්නත් එපා ඒට අපි වග කියන්නෑ අපි මේ කරන්නේ හුදෙක්ම ඩියුකේෂනල් සහ ඉන්ටර්ටේටමන් පර්පසස්වල්ට විතරමයි එක නිසා එහෙම කරන්න එපා අපි කියන දේවල් පදනම් කරගෙන තීරණ ගන්න එපා ඒම කරන්න එපා දැනුව හල බලන්න දැනුවත් විතර ඔයාලගේ මොද ඔයාලගේ ඔයාලගේ කරලා කිය තම තම නැන පමණින් තීරණ ගණ්ඩ අපි මේ පොඩ්ඩක් විනෝදරත් එක්ක පොඩි කයියක් ගහනවා හෙම නම් මුලින්ම අපි ගොතෙන්ට දෙන්නේ ඩේට බ්‍රීච්චක් ගැන මොකත් දිතවට එතන ඇත්තම වෙලා තියන්නේ ඒක හෙම ඒක ඇත්තටම පොඩ්ඩක් කරලියට එන්න විදිහ තමයි මේ සම්බන්ධයෙන් සෝෂල් මීඩියවල ෆෙස්බුක් ටිට ඇතුළු ලොකුවට පොඩි කතාබහක් ගියා එකන්නේ අර ඩේට බ්‍රීච්චකේදී බ්‍රීච්චච්ච ඩේට ඒවා සෑහන් ලොකු ප්‍රමාණයක් කියන්නේ කස්ටමර්ස් ලගේ අයිඩ ෆොටෝස් ඇතුළු ඇඩ්‍රස් ටෙලිෆෝන් නම්බ ඇතුළු විශාල දැන් සමහර දැන් තියෙනවා මේ කස්ටම කෙනෙක් බෑංක එකට රෙජිස්ට වෙනකොට දෙන්න ඕන ඩොකමන්ට සහිට පසර සමරක් අයිඩට පෙරිෆිකේෂනයක් කරන්න පොඩි වීඩිය එකක් යවන්න ඕනේ ඒවගේ දේවල්ප ඊට අමතර කම්පනගේ ඩිරෙක්ටර්ස් ලගේ එම්පලොයිස් ලගේ සීවීසේකලන්ගේ පර්සනල් ඩීටේල්ස් හැමදීම මේ ලීක් කලා තියෙනවා ඒගේ ලොකු ඩේට බ්‍රීච්චක් කලා තියෙනවා දැනගට තින විදිට 1.9 ටෙරබයිට් සෑහෙන්ඩ විශාල ඩේට ප්‍රමාණයක් මේ බ්‍රීච්චගේ වෙලා තියෙනවා එකනෙ ඩේට බ්‍රීචස් කියන ඇතරම එම
අලුත් දෙයක් නෙමෙයි. ඔව්. ඒ කියන්නේ සෑහෙන කාලෙක ඉඳන් අපිට මතකයි මීට අවුරුදු මට මතක විදිහට අවුරුදු දෙකකට විතර කලින් ලංකාවේ ප්‍රධාන පේමන්ට් ගේට්වේ එකක ඒ කියන්නේ හ්ම්. පේමන්ට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙත් එහෙම මේ ඩේටා බ්‍රීච් එකක් වුණා. හැබැයි අර මෙතන ඒක ඒ කාලේ විතරයි කතාව ඇති වෙන්නේ. අර ඔව්. ඒ කාලේ හරි අපි සයිබර් සිකියුරිටි ගැන හිතන්න ඕනේ. මේ ඔව්. දේවල් ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ එහෙම කියලා ආවට ඊට පස්සේ ඒ ඒක එහෙමම නිවුස් නෑ. එකත් එක්කම ඒ ඒක හයිප් එකක් නැති නැති වෙනවා. වෙනවා. හැබැයි ඉතින් මේ වගේ දේවල් රිකරින් විදිහට වෙනකොට එතන තියෙන හිතන්න දෙයක්. ඒ ඔව්. කියන්නේ මේ අනිවාර්යෙන්. දැන් අද ගත්තාම ඒ කියන්නේ 2025 මේ වර්තමාන ලෝකයේ ඒ කියන්නේ තමන්ගේ ඔන්ලයින් අයිඩෙන්ටිටි එක කොච්චර සේෆ්ද කියන තැන පොඩ්ඩක් ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ පොඩි පොඩි මෙෂර්ස් ගන්න වෙනවා ඉතින්. කොහොමද දැන් මේ සයිබර් සිකියුරිටි කියන්නේ ලංකාවේ ලොකුවට කෙයා කරන්න නැති දෙයක් වුණාට වෙන රටවල සාමාන්‍යයෙන් සෑහෙන ෆෝකස් එකක් තියෙන හ්ම්. ෆීල්ඩ් එකක් සහ ලංකාවේ වුණත් අර හයිප් එකක් හැදීගෙන ගොඩක් කට්ටිය ඩිග්‍රීස් කරනවා සයිබර් සිකියුරිටි රිලේටඩ්. හැබැයි ඔව්. ඒගොල්ලන්ට අදාළ ඒගොල්ලෝ එතනින් එළියට ඇවිල්ලා දෙයක් කරනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ ඒගොල්ලන්ට ජොබ්ස් නෑ ලංකාවේ. ඔව්. අ, ප්‍රශ්නයක් තියෙනවා එතන. හැබැයි ඒ කියන්නේ ඒකට ඩිමාන්ඩ් එක සෑහෙන තියෙනවා කියන එක තියෙනවා. පැහැදිලි. අනිවාර්යෙන් තියෙනවා. ඒක තියෙන්නත් ඕනේ. ඔව්. විශේෂයෙන්ම ලංකාව වගේ රටක. හ්ම්. දැන්ට ලංකාවේ සයිබර් සිකියුරිටි කියන්නේ ඇත්තටම බොහොම ප්‍රාථමික තැනක තියෙන හ්ම්. දෙයක්. මේ ඒකේ ඔරිජින් එක ගැන පොඩ්ඩක් කතා ඔව්. කරොත්. ඒක මෙහෙමයි වෙලා තියෙන්නේ මේ ඒක රැන්සම්වෙයා එකක්. හ්ම්. රැන්සම්වෙයා එකක් කියන්නේ මැලිසියස් සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර හොඳ නැති කම්පියුටර් ප්‍රෝග්‍රෑම් ඔව්. එකක්. ඒතර මේ රැන්සම්වෙයා එකක් කියන්නේ මොකක් හරි විදියකට මේ මොක්හරි නෙට්වක් එකට හරි සිස්ටම් එකට හරි කම්පිට ප්‍රෝග්‍රම් එක ඇතුල් වෙලා ඒක තියෙන සෙන්සිටව් ඩේට එක ලොක් කරනවා. නැත්තන් ඒ ඩේට ස්ටිල් කරන ඒවා හොරගන් කරගන්න. ඉට පස් ඒකුලො කරන්නේ ඒ ඩේට එක්ක ඉන්ක්‍රිප් කරන කියන්නේ අර සිස්ටම් එක අයිතිකාරයට සහ සිස්ටම් එක යුසස්ලට බලන්න ඒවා බලන්න තේරුම් ගන්න බැරිවෙන විදියට ඉන්ක්‍රිප් කරනවා. එහෙම නැත්තම් ඒවා සම්පූර්ණයෙන්ම ලොක් කරනවා මේ කිසිම කෙනෙක්ට බලන්න බැරි විදියට මේ ඒගොල්ලන්ගේ සරලවම ඒ තියෙන ඩේටා ඒගොල්ලන්ගේ පාලනයට ගන්නවා. එහෙම අරගෙන ඒ අදාළ එන්ටිටියකට මොකක් හරි කම්පැනි එකක් කම්පැනි එකට බැංකුවන්න බැංකුවට මිනිස්සු ඉන්න මිනිස්සෙට එයාට කියනවා රැන්සම් එකක්. මොකද්ද කපමක් ගෙවන්න කියලා. ඒ රැන්සම් එක කියන්නේ කපමන්නේ. ඒකයි මේ රැන්සම් එකගේ නම හැදලා තින්නේ. මේ රැන්සම් එක ගෙවන්න කියනවා. ගෙව්වේ නැති වුණොත් අපි මේ ඩේටා එක්කෝ පබ්ලික්ලි රිලිස් කරනවා එහෙම කියලා ඒක තමයි එතන වෙන්නේ. සාමාන්‍ය මේ ඩේටා රිලිස් කරනකොට රිලිස් කරන්නේ ගොඩක් වෙලා ඩාර්ක් වෙබ් එකට. අර අනියන් රවුටර්ස් වලින් ගිහිල්ලා බලන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ ලීක් කරන්නේ. එහෙම කරන්න හේතුවක් තියෙනවා. මොකද දැන් අපි මේ පාවිච්චි කරන සාමාන්‍ය වෙබ් බ්‍රවුසර්ස් වල අර ඇනොනිමිටි කියන එක අර අඩුයි. ඒ කියන්නේ දැන් අපි ක්‍රෝම් එකෙන් ගිහිල්ලා මොකක් හරි දෙයක් කරාට පස්සේ ඒක ට්‍රේස් කරන්න පුළුවන් මේ IP ඇඩ්‍රසස් ඔක්කොම ට්‍රැක් කරලා මේක කරන්න පුළුවන්. හැබැයි අනියන් රවුටර්ස් ටෝර් වගේ බ්‍රවුසර්ස් යූස් කරලා බ්‍රේව් කියන එක අනියන් නෑ බ්‍රේව් අනියන් රවුටර් ගන්න නෙමෙයි. සෝරි බ්‍රවුසර් එකක් නෙමෙයිලු. ටෝර් වගේ බ්‍රවුසර්ස් යූස් කරලා තමයි ඒවා ඇක්සස් කරන්න පුළුවන්. ඒක අර එන්නේ ඩොට් අනියන් දැන් අපි සාමාන්‍යයෙන් මොකක් හරි වෙබ්සයිට් එක නම් google.com වගේ මේක google.onion google.onion කියලා තියෙනවද මතක නැහැ. නැතුව ඇති. අර ඒ වගේ ඩාර්ක් වෙබ් එකෙන් තමයි මේගොල්ලෝ රිලීස් කරන්නේ. ඒ රවුටර්ස් වලට අනියන් රවුටර්ස් කියලා කියන්නේත් ඇත්තටම අර කියන්නේ දැන් සරල අදහසක් කියන්නේ ඔව් සම්මයි. මේ බ්‍රවුසර්ස් වලට අනියන් රවුටර්ස් කියලා කියන්නේ දැන් අපි ලුණු ගෙඩියක අර පොත් යවනවා වගේ ලේයර් එක upon layer upon layer කියන්නේ හැම ලේයර් එකකටම යට තව ලේයර් එකක් තියෙනවා. ඒතකොට අර ඒ සර්ච් කරන හරි නැත්නම් ඩාර්ක් වෙබ් වගේ සයිට් එකකින් මොනවා හරි පර්චේස් කරන බලන කට්ටියගේ අයිඩෙන්ටිටි එක හොයන්න හරි අමාරුයි. ලේයර්ස් ට්‍රේස් කරන්න වෙනින්ද. ඩාර්ක් වෙබ් ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ මේ ඒ ගොඩක් ඉන්ටරෙස්ටිං කතන්දර ගොඩක් තියෙන මේ දෙයක්. කොහොමද අර කියන්නේ සාමාන්‍ය රවුටර්ස් වලින් මේ සෝරි ආයිතරද බ්‍රවුසර්ස් වලින් ඇක්සස් කරන්න ගන්න බෑ. ඒකට විශේෂ බ්‍රවුසර් එක පාවිච්චි කරන්න ඕනේ. කොහොම හරි මේගොල්ලොත් ඇත්තට මේක කරලා තියෙන්නේ මේ Hunters International ransomware කියලා ටීම් එකක් කියන්න බෑ. ඒක ඇත්තටම පොඩි මොකක්ද ඒකට කියන්නේ පොඩි එන්ටිටි එකක්. ඒගොල්ලෝ ඇත්තටම රැන්සම් ඇස සර්විස් ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඇස සර්විස් කියලා අපි දන්නවනේ. ඒක සොෆ්ට්වෙයාර් සර්විස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ රැන්සම්ස් සර්විස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙන මේ පොඩි නිකන්
ටූල් එකක් මේගොල්ලෝ ඇත්තම කරන්න අරවාගේ රැන්සමයා සදනවා සාමන ටෙක්නිකල් බැගවුන්් එකක් නැති කෙනෙක් වුණත් මේ රැන්සම්මයාගේ යස් කරලා ඒ ඕන ඇටැක් කල්ලා ඕන ඩේට පොරකම් කරගෙන ටික් කරගන්න බැල්ටික් කරගන්න පුළුවන් විදිට මේ කළ තියෙනවා එක ඔක ට්‍රන්සක්ෂන් බිට්කොයින් වලින් එකට හේතුව බිට්කොයින් කියන්නේ ක්‍රප්ටෝකන්සියක් එතන දැන් සමන අපි නෝමල් ට්‍රන්සක්ෂන කෙනවනම් බැංකකින් එතන ට්‍රක් වෙන ට්‍රේස් කරන්න පුළුව හැබයි බිට්කොයින් වගේ ට්‍රන්සක්ෂන බිට්කොයින් වලින් වගේ කරනකොට අර කවු් කාටද මේ කරේ කියන එක මේ ට්‍රෙස් කර නමාරයි එතන පොඩි තව කියන්න දෙයක් තියෙනවා එකන්නේ මේ මීට ටික කාලෙකට කලින් මේ ලංකාවේ ෆයිනන්ශල් ඉන්ස්ටිටියුට් උනාවගේම මේ ඒ ගරුප් එකමයිනේ හන්ටස් ඉන්ටර්නශනල් ගරුප් එකම හන්ටස් ඉන්ටර්නශනල් රැන්සම් වයා ලගේම ප්‍රඩක්් එකින් මේ ඉන්දියයි ටාට ගරුප් එකට තටැක් එක්කාව එතෙන්දි දැන් ඇත්තරම ගත්තොත් ටාට කියන්නේ කෙනෙ ලංකාශ බලපාම අනිවාරයම ගැන්නේ අනිවාරයෙන්ම සයිබ සිකරටිය වගේ දේවල්ග මීට ඩිසයින් හිතන තැනක් සහ වියදංකව තැනක් ඒ වෙලා වනත් මේ ඒගොල්ලොත් වල්නරබල් වුණා මේ ටකේට මේ 1.4 ටරබයිට් වගේ ඩේට ස්ටෝල්ලන් කියලා තමයි දැනගන්න තියන්නේ මේ එතන අට ලොකු ඉම්පෝටන්ස් ඇතින් දේ තමයි කියන දැන් ටාටගත්තොත් එහෙම ඒගොල්ලු මාටිනශ කංගුමට් එක ගැන ඒගොල්ලන්ට දැම් මේක ඒගොල්ලන් එක අම්ම එකත්තමයි මේ ලක්කලාදීන් මේ වැඩේට හැබැයි එහෙම වුණත් තව සෑහෙන්ඩම පැතිරිච්ච කම්පැනියක්න යාලගේ දැන් අපිගතත් ජගුවලෑන් ටාට තියෙනවා සයිටන් ෝචස් තියෙනවා ගොඩත් තියෙනවා එක නැර ඔබ මේ සරල කියන්න දස් කරන්නේ ගැන මේ විශාල එන්ටිටිය එකක් ගැන ඒගොල්ලන්ගේ අපිට ඒකදි බලන්න පුළුවන් එකන මේ මොනතරං මේ සංවේදී ඩේට තියෙන් ඇතිද කියලා ලොකු සමරක් කලට ලොකු ඩීල් සහය ගොලන් කස්ටමස් ලගේ එම්පලෝයිස් ලගේ විස්තර ගන්න සීකට ට්‍රන්ස්ක්‍රප් එක ට්‍රේඩ් සීකට ඒවගේ දෙවලකින් රැන්සමයක් හෝල් පොයින්ට ඇත්තරම ඒටික ගන්න එක තමයි අරගෙන ඒක රිලිස් කරන්න නම් මෙන්න මේ කප්පම ගපන් කියල තමයි කියන්න එතනින් අපිට එතන එතන ඒ වගේම සිද්ධයක්කුණ මහිතන්නේ දෙදස් විසි දෙකේ විතරත් ටාටා පව ගැනෙ ටාටලගේ එනජී සෙක්ටේගේ තියෙන කම්පනීකට දාල ඩේට වගේකුත් එම ලික් කලා තිබ මේ දස් විසි දෙක වගේ අලුද මේකුල මන මේ ඒත් මේ වගේම නැන්සුම ඇටැකකින් වෙච්චිද මට මතකටට මේ හන්ටස් ඉන්ටර්ශල් රැන්සම්වයකැන ඇතට මීට කලින් මේ වගේ ලොකු ඕගේ වැඩ කරපු රූප ඇත් තිබ්බා මේ මට ළමාරි මතකන හයිනේ ඒ කට්ටට මහිතන්නේ මේ ගවන්මන් බොඩි සතුළු අර විවිධ ආයතනවලින් මේ පොඩි මේ බැක්ලෑශ යකාගෙන ඒගොල්ල අරගට්ටිය මේ විසිරෝල දෙම ඩිසෝල් කරා පොඩි සමට සමර නිවසල් තියන ඒ කට්ටියම තමයි අපහු මේ වෙන නමකින් ඇවිල තියන කියලා මේ ඒ වගේ ඉතින් වෙන්ඩ පුළුවන් සාහිම ප්‍රශ්නයක් තියෙන දැයි මේක ගොඩක් ලංකාව ජනස්ල කිපදිනෙක්ද සෑහන මේ ගෙන හොයලා ගොඩක් විස්තර එලියට දීල තිබ්බා මෙහෙම විශෂම ලංකාවේ සැබිසිකට ගැන කතා කරන කිපදනෙක්කින්නවන ඒකට්ටි ගොඩම් මේ ගැන කතා කල තිබ අපි මීට වඩ සයිබිසිකට ගැන හිතන්න ඕනේ මේ ප්‍රශ්න තියෙනවා දැයි අදාළ බැංකුවත් මහිතන්නේ ගලන් ඉන්ෆ්‍රශක්ෂයගේ ප්‍රශ්න තිබ දනවා පොඩි පරණ ඩිවයිසස් ලොග්ගලා දන්නතුව වෙන සොෆ්ටස් ඩවන්ලෝඩ් කරගෙන ඒවගේ දෙවල් වෙලා තියෙන තෝට එහෙම තැනක ඒවගේ දේවල් සමනීතින් ගොඩා හිතන්න ඕන අපි ඇත්තටමට මේටි කියන්නේ ගැන වාට මේක වෙන්න පුළුව මට වෙන්නත් පුළුව මර ගැන අපි සමරක් කලාට එහෙම ලොකු අවබෝධකින් නෙමේ නැත්තරම ඉන්ටනෙට් පරි භාවිතා කරන්න එකන අපි කලික් කරන අපි ඩවන්ලෝඩ් කරන දේවල්ලනුත් ති ෆිසින් කියලා කියන ගැන ලෙජිටමේට් සොෆ්ටෑ එකක්කෝ මොකක් කර එකක් විදිහට පෙන්නන වෙන වැඩ ඕක ඇතුළ එන්නත් පුළුව ඇති ලිංක එකක් වන්න පුළුව ඉමල් ලැක්කන්න පුළා ඒවාගේගෙන ඉතින් සැලකිලිමත්තෙන්ට වෙන ගැන්නේ ගැන හිතල බල්ල පොඩ්ඩක් ලෙජිටමසිය එක චෙක් කරගෙන කරන දේවල් කරානම් යඩිය හොඳයි දැන් ඒකත් එක්ක තියෙන දෙයක්ත්තම දැන් ලංකාවේ දැන් අලුතින් ආණ්ඩුවත් අපපු එකත් එක්කම මේ ඩිජිටල් ඉකනොමික් ගැන ගොඩක් කතා කරන්න ගත්තන මේ ඒකට වෙනම මහිතනික් කමිටයකුත් හැදවා ගොඩක් ඉන්ෆරන්සස් ලනත් කතා කරන්න ගත්තා ඒවගේ දේවල්න එතකොට අපි
දැන් එහෙම ෆෝගසයක් තියෙනකොට මේ සයිබ සිකරිටි වගේ ගොඩක් ක්‍රටිකල් දෙයක් ගැන ඇයි ලොකුවට තාමත් හිතන් නැත්ති කියනෙක් ගැන ප්‍රශ්නයක් තියෙන හැබැයි හැමෝම එහෙමද කියලා හැමෝම කියන්න තමා අමාරුයි මැජෝරිටිය මැජෝරිටියක තාම සයිබසිකට එච්චර සීරස් ගන්නවා අඩුයි මදි ඒක එක හිතුවත්තම එකෙන් දැන් අපි අර එහෙම මේ ඇත්තනෝ දැන් අපි කියන පර්සන්ලි අපිත් එකන ලොකොට සමරකාට කන්සර්න් කරන්න ෑන මේ ඩේට බ්‍රීච්ච එකක් වෙයි කියලා ඩේට පිච ගුණ සමහලට අපිට එක්ක එක ගානක් නෑ නිකම් කාමන්න ඉති අයිඩිය එක කවු් දෙක්ක මොකද නිකම් පට එහෙම එකක් ගෙනවන හැබැයි එතගේ හිමල් එකුල්ලි අර කලින් කලින් සැර ඒති අර එහෙමතම එකන ඒගෙන අපි සජෙස් කරන්න ඉතින් මේ ඒගෙන තව උනන්දු වෙන්ඩ කියන මේ තව දෙයක් තියෙනවා වෙබ්සයිට් ඇත් තියෙනවා හැවයිබීන් පෝ ඕ හැවයිබීන් පෝන්් කියලා මේ අපි ඩික්ෂන් දන්නම් ඔයාලගේ ඔයාලට බයක් තියෙනවන ඔයාලගේ ඩේට ලීක් වෙලා තියෙනවනම් මකර එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියලවාට සැකයක් තියෙනවන එක චෙක්කරගන්න පුළුවන් හැවයිබීන් පෝන්් කියලා PAWNED ඒ නෑ මංතන හැවයිබීන් PW අපි ලිංක එක පලය ද අපි දන්නයි PWND ඔයාලගේ ඉමේල් එක ටයිප් කරලා එක එකින් බලන්ඩ පුළුවන් මේ තමන්ගේ මේල් එක මොකක්කර ඩේට බ්‍රිච් එක්කද වෙලා ලීක් කලා තිනද කියලා ඩේට බ්‍රිච්චත් එක පෙන්න්නවා මොකක් සිද්ධීන් තමයි කිය ඊළඟට මේ තව ක්‍රමයක් තියෙනවා Google කවුන්් එකේ මට හරියට මතකනෑ සිකරිටි වලට ගිල්ල එතන මොකරි සර්ච් කරන්න මේ සෙටිං ඇත්තින එකින් බලාගන්න පුළුවන් ජීමේල් එක මොක්කර එක්කදී බලන්න බලලා තියෙන අරක ලේසි හැවයිබීන් පෝන්්ඩ දැතෝට එකත් එක්ක දැන් ඩිජිලි කරම ගෙන කතාගන්නත් එක්කම දැන් දැන් මේක ලංකාවේ තිබ බැංකුවක වෙච්ච සිද්ධියන්නේ තවට දැන් ඒවගේ අනිත් බැංකු මේව ගැන හිතනවද ඉගුල්ල මොනහරි මිශේෂ අරන් තියෙනවද මේ වගේ ටැක්ස් ගැන ඉගුල්ල ඇටක් සමට ඇවිල්ලත් ඇවිල්ලත්වන්න පුල මෙහම දෙකුත් තියෙන මෙතන අපිට මේ බැංකුවටම සම්පූර්ණ මේක දාන්න බැහැ මොකද මේ ගරුප් එක ගොඩක් මීට කල්නුත් මීටවට ගොඩක් ලොකු ස්කේල්ලගේ ඇටක්ස් කල්ල තියෙන තැනක් ඒක නිසා අපිට අර මෙතෙන්ටම මේ කරන්න බෑ හැබැයි ඒගුලන්ගෙත් වරදත් තිබිල තියෙන එතන අරයිගැන අපිට පින් කරන්න ඕන පොයින්ට එක තමයි ගැන ඕනෑම ආයතනයකට ඕනෑම කෙනෙක් වලට ඕනෑම කෙනෙක් වලනරබ එතොට අර තමන්ට තමන්ට පුළුවන් දිට එකට මෙසයක් ගන්න ගටනවා මේ කම්පැනික්ස් නම් ගොඩක් කාඩිතින් අනිවාරක මොකද වෙන මයිටන් සින්න වෙන අයිට ඩිපර්ටමන්ස් තිය එතෝට අයිතක තමයි ලංකාවේ මන්ද මම් පර්සලි දකිින් දෙයක්ත්තමයි මේ බෑංකින් ඇතුළු ඒ රිලේටඩ් ෆයිනන්ස් ඉන්ඩස්ට්‍රේ එක තියෙන ප්‍රොඩක්ස් එකන අපි ගත්තොත් එම සමර වෙබ්ස් මොබයිල් ලැබ්ස් මාරම අවු්ඩේට සෑකන අර ඓතිහාසික ඇත්තියෙනවා සමහර බැංගුවල නම් කියන්න ඕන්නේ සමරකේ දීම තමයි මේ සමාර හොඳේ වත්තියෙන හොඳේ වත්තියෙනවා හැබැයි බහුතරය අප එන්නම අවු්ඩේට ඉතින් ඒගොල්ලන්ගේ යුසෙක්ස්පිරියන්සි ගත් අවු්ඩේට ඒවගේම ඩිසයින් එක එකනේ අර මනුස්සෙට ගිහිල්ලා දැන් අපි ෆෙස්බුකට ගියර පස හරි ඉන්ස්ට්‍රේමට ගියර පසේ අපිට තේරවන ඊළඟ ස්ටප්ේ මොනවගේ එකක් වෙන්න පුළුවන්ද කියලා හැබැයි මේ බැංකින් ඇප්පල ඒ අර ඒ යසව කොහොමද ඩිරෙක්් කරන්නේ ඕන තැන්ට කියනෙක් ගැන හරියට ඩිසයින් එක අවුල් කිසි මදාසනය හරිමර සාතමික න ප්‍රමිටව ටූලක් ඒ එතන මේකක් තියන මේ රෙස්මස් බිල්ල තියන මේ ඩිවලපස් ලත් ගොල්ලොත් මේ ගැන ඉටට හිතන්නවන මහිතන්න මේ කොහමද මේ වගේ දෙයක් හරි ඩිසයින් කරන්නේ කොහොමද කියනර යස එක්ස්පිරියන්ස හරිට බලන්න ඕනි කොහොමද කියෙන අනිතකද මට හිතන දෙයක්ත්තම මේ ගොඩක් මේ ලංකාවේ තියෙන මේ ෆයිනන්ශල් ඉන්ස්ටියට්සල මේ හදන ඩිජිටල් ප්‍රඩක්්ේ කියන්නේ බැංකි නැපයක් වෙන්න පුළුවන් නැතම් වෙබ්සයිටක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ කරන්නේ අර ඒ බැංකුවල ඉන්න එක්සිටවස්ල තම ඒවගෙන ඩිෂන්ස් ගන්න කියන්නේ මෙහෙම ෆීච එකත් දා මෙහෙම එකුද්දා හර මෙහෙකුද්දා අර එහෙම නෙවේ දැ මේක යස කෙනෙක් මේ හැමෝ පාවිශි ගන්න තියෙන මේ ප්‍රඩක්ට යන්නේ තොට එතන වෙනම ප්‍රඩක්් ඉංජිනින් කියල වෙනම පැත්තක් තිර ගෙන හිතන්න වෙනම දේවල් තියෙන ඒ ඩිසයිනස්ලා ඩිවලපස්ලා ගැන එක මාස්ට කරපු කට්ටයක්කින්න ටයකින්න අර ඒ ෆීචස් තියෙන් ඕනේ හරි හැබැයි අර
ඒ ඩිවලපර්ස් ලයික ඒ ප්‍රඩක්් ඉංජිනරින් ඒ ටීමත් එක්ක හරියට කමිනිකේට් කරලා කොහොම දෙක ඒ යසට හරියට එක්ස්පිරන්ස එක කොහොම හොඳ එක්ස්පිරන්ස දෙන්න කියන එක ගැන මීටඩ හිතන්න ඕනේ මොකද අර ඒගොල්ල ෆයිනන්ස් වීල්ලගේ ගොඩක් එක්ස්පිරන්ස එක තියෙන ගොඩක් නොලේජත් තියෙන ගොඩක් උඩින් මිනි කට්ටි වෙන්න පුළුව හැබැයි අර ඒගොල්ලෝ ප්‍රඩක්් ඉංජිනන් කන ඉගලන්ට නොලේජ තියන තියනගෙන ප්‍රශ්න තියෙන ඔතන මෙහෙම දෙයක් තියෙන්නේ මට තැනදිට එකන දැන් හැමවෙලායම ඒ කවුරු හරි ඒකට බෙනිෆිෂය කියන්නේ ඇප් එක හදන කෙනා එයා බලන්න එයාගේ විය පොයින්ටකින් ඔව් ආයතනයට හරි මගේ බිස්නස්ස එකට කොහොඳ මේක මේ වෙන්නේ හොඳට වයිබල් එන්න කියන එක තමයි බලන්නේ හැබැයි එතනර මාර පැත්තත් තින අනි පැත්තේ ගැන ඔක එන්ඩි පාවිච්චි කරන්නේ කන්සිීමනි ඔව් කන්සිීමට කොච්චර පාසුද මේක නැවිගේට් කර ගණ්ඩ සායගෙන එයාට කන්සිීමට මේකිගෙන ෆීඩ්බැක් එක මොකක්ද කියන එක මේ හරි අඩුයි හිතනවා එතෝට ඒ පැත්තත් පොඩ්ඩක් දිවලොප් පෙන්ඩ වෙයි අනිතේ කස්ටම ෆීඩ්බැක්යක් නෑ කියන්නේ ඔව්. මං කිසිම දවස දෙකලන ලංකාව බැංකුව මොක්කරීමනිකම් මොබයිල් අප් එක තම මුණද ඉම්පරුව වෙන්න පුළුවන් තම මේක මුණදවාට ඕන ෆීචස් කියලා අහන්න නිකං කොශ්ෂනය එකක්වත් අඩුම තරනිකං පොඩි කස්ටම ෆීඩ්බැක් ගැන පොඩි ෆෝර්මයක්වත් මංකවදවත් දෙකලන මයි මහිතන මේ ලංකාවේ ෆයිනන්ශල් ඉන්සිට කොම ලංකාවේ අර ෆයිනන්ස් නිකන් ගත්තම අර ලෝක අනිතරටක් එක ගත්තම ගොඩක් තාම ඔව්. පොඩි තැනක ඉන්නේ ඒක මොකද අපේ මාකටේ පොඩි ඒ ගොඩක් හේතු තියෙනනේ මේ හැබැයි අර අපි දැනට පාචියන මේ ප්‍රාථමික දේවල් කියන්නේ බැංකින ඇප්පයක් වෙන්න පුළුව ඒක අර මීට වඩා හොඳට Thoughtful වෙන්න. ඕ හොඳට එන්න පුළුව මීට හොඳට ඩිවලපෙන්න්න පුළුවන් ඒ ගැන ඉතිං බලන්ඩ වෙන හිතන්න ඕනේ අනි සර්විස් පෝඩස්ලත් ගැන මේ ඩිවලපස්ලත් මේ ගැන අනිවාර හිතන්න හැබයි ඒගොල්ල අර කලින්කිවගේම මේ ඒගොල්ල ඒගල පැත්තෙන් බලන්න ඒගොල දන්න මේ බෑංකයක් කොම දරන්න වෙන්නේ කොම බෑංක ඇතුල කොම මේ ඔපරේෂන්ස් වන්න කියන එක තැන්න බැංකුව කට්ටේ හැබැයි ඒගොල්ලෝ මේ ඩිව ඉංජිනියස් ලයික් මේ ඩිවලපස් එක හරියට කමිනිකේට් කරන්න ඕනේ මොන වගේ ෆීචස් දෙන්න ඕනේ කොහොමද මේ කස්ටම ජනක හැදන්න ඕනේ ඒවා ඉතිං මං හිතන්න ගෙන ෆයිනන්සෙක්ට එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බහම සමහර අර මක් කල තියන්ඩුව එකනෙ සමහර ඇප්ස් තියෙන හොඳ ඕ අනිවාට මේ අනිත් එක තමයි අර අපි ගත්තොත් එහෙම දැන් මේ සෞතිස්ටේෂය රීජන් එක පාච්චියන වෙන මට ලොක්කුවටම අදසක් නෑ ගෙන මටතර මතන උබ ඉත්සගේ වගේ නම් කියන්න බෑනි බීප කමන්න කවන්නේ කට්ටි දන්න උබේච් ඒගෙනර ඒවලගේ ඒගල අර මේ යස ෆ්ලෝ එක සෑන්ඩ ෆලෙක්සි බල්ල ගෙනර මේකෙන් පස්සෙ කොයකට ඒකෙන් පස්සෙ කොය කරද කියන එක ඒගන ඉතින් ගොඩ ෆන්ඩිං එක හැදන වැඩ හැබයි කර එතර ෆන්ඩ අපිට අයිලට් කනන මේ ඒවා හිතල තියෙනවා ඉතින් අර ඒවා අර කියපු කතයි මට වතක්වන ෆීඩ්බැක් ගන්න ඇයි මේක මොකක් දෙලා තියෙනෙ දැන් අපි වච්ච කොල්ලක් ගත්තත් අර තනහන ඔයා මේ කොල්ල එක රේට් කරනවාද ඒක නික අපිට වදයක් වන්න පුළුව සිවල්ලි අරි අහනවා ගැන පං කියන ගන්ට වැඩ අර ඒගැන කියනට මට තවදය මතක් වුණ මේ දැන් පහුගේ කාලේ මේ ඩගේ ඩොක්ට සංජීවීරවන්න කීනොටිස් පීචයක් කර සෙන්ටල් බැංක මේ ඩිජිටල් ඉකනොමික් ගැන මේ කොහොමද මේ තව මේ ඉම්පරූ කරන්න කියනෙක් ගැන ඒකෙද යා කියන එයා දෙන පොයින්ට එක තමා මේ ලංකාවේ ඉනොවේෂන් ප්‍රශ්නයක් නෑ ගැන ලංකාව ස්කිල් එක තියෙන හොඳ ප්‍රඩක්ටයක් කෙලියට දාන්න හොඳ ප්‍රඩක්ට ඩිවලප් කරන්න ලංකාවේ ඉන්න ඩිවලපස්ලට ඉජිනස්ලට ස්කිල් එක තියෙනවා සා ටෙක්නෝජික තියෙනවා ලංකාව තියෙන ප්‍රශ්නය තම මේ ඇඩොප්ෂන් ප්‍රශ්නය ගැන්නේ මේ අපි එලියට දාන මේ ඩිජිටල් ප්‍රඩක්ස් මිනිස්සු පාවිච්චි කරන අඩුව කියන එක එකට හේතු විදියට එයා දෙන්නේ අර එකක් ඩිසයින් එක යක්ස්පිරන්ස එක අවුල් ඊට පස්සේ බැරිියස් ගොඩත් තියෙනවා ලංකායි මහිතන 70ක් 77කට විතර කිට්ටුවෙන්න මේ පාචන ෆෝන්ස්වල්ට ඉන්ටර්නෙට් ක්ස් තියෙනවා තර ගත්තම ඇයි අපි මේ ඩිජිටල් පොඩක්ස් ෆයිනන්ස් ෆයිනන්සෙක්ටගේ අදාළ ඩිජිටල් පොඩක්ස් අපි ඇයි එම්රෙස් කරගෙන නැත්ති කියන ගෙන ප්‍රශ්න ඇතින එතන මට පොඩි මෙහෙම කන්සර්න ඇති නොගෙන දැන් අපි හිතුවොත් එහෙම ඒ පොඩක්ස් ඇයි මිනිස්සු ඇඩප් කරගන්න ඇත්ත කියන නොතන තින කතන්දර ඒක එහෙම තනියෙන් අර පොඩි බබ්ලක් තුළ එකන දැන් අපිතුවොත්තේම ෆයිනස් නම් ෆයිනස් ප්‍රඩක්ස්
පේමන්නම් පේමන් Payment ප්‍රඩක්ස් එහෙම වෙන්න ෑ කියන එකයි එහ වෙන්න ෑනි එකන් දැන් අපි ගත්තොත් එහෙම දැන් දන්න ඇති මේ චීන තියෙනවා මේ WeChat. ට්‍රීචට් කියල යනිවර්සල් මොකක් දෙකට කියන්න ඩිජිටල් ටවන් හෝල්ලක් වගේ හෙමට නික එක හැමදේම තියෙනවා මෙසේජින් තියෙනවා පේමන්ස් තියෙනවා අ උබ වගේ රයිටස් තියෙන රයිට්ෂයරින් තියෙනවා ඕල රවුන් සොලියෂන්යක් එක තියෙනවා තියෙනවා ඒකන ඒක ඇප් එකක් පැත්තෙන් කතාකරොත් එහෙම අනිත් එක තව තියෙනවා මේ සෞතිස් ේෂයාවලක ඉන්ඩොනේශයා මලේසියාවගේ සෑන පාචි කන ඇපත ග්‍රබ් කියන් මේ ඌබ වගේ ඇතන අපි උබ තියන්නේ මේ වෙස්ටන් කම්පනි එක ඔබ කියන් අරහෙ තියෙන නේටව ඇත්තයි ග්‍රබ් කියන්නේ තොට ඒක මාරම ඩයි වස්සේ කෙනෙ ඕනෑම දෙයක් කරගන්න පුලන් ලෙවල්ල එකට ඇවිල තින ග්‍රබ් එක අනිත් එක තමයි දැන් කන්සීම අපි කතාවන කන්සිීම මේකට මේක බාරගන්න හැ කියලා එහෙම තනියෙන් ප්‍රඩක්ටය බාරගන්න න එකන දැන් හිතන්ඩ ඔයා දැන් අපිට අපිට පේමන් කරගන්න පුළුවන්න්න අපේ ෆෝන් එකෙන් කිවරක් ස්කෑන් කරල ඒක ඕකේ එතොට දැන් හිතන්න මම උදේට ගෙදරින් එලියට බහිනවා කියලා ඔලට ඇන්තු ෆෝර්න එක විතරක් කළ එතවට සනාරියයක් අපි හිතුවක් එතවට ඒකින් ස්කෑන් කල්ල අපිට පේ කරන්න පුළුවන්ගේ ඕන්න මොකර බඩුවක් ගත්තහම එකට කිවර එකක් කරි මක්කරි ටැප් කල්ලා ස්කෑන් කල මොකරි එකක් කල්ලා එකට පේ කරන්න පුළුවන් හැබැයි අපිට බස් එක්ක ටිකට්ටක් ගන්න පුළුවන්දකි අපිට අඩුගානය කෙනෙ කෑස්ලස් විදිහට වෙන කිසිම දෙයක් කරගන්න බෑන් එකනේ ටුක්කහිකවතයන්න බෑන නෝ කාඩන ඉන්නෙත්න මේ අර එතන ලොකු අවුලත්තින ගෙන දැන් ගොඩක් ගත්තාව දැන් සෞතිස් ටේෂයාවල තියෙන ගොඩක් රටවල් සහ ඉන්දියාවත් ඇත්තර ඉන්දියාව සෑන් ඉස්සරැන් මේ ඒවා මේ වගේ මේ සවර කරට පොඩිකුණ මේ ඇතින පොඩි රටවලන්න පුළුවන් හැබැයි අර මේ ඒගොල්ල අර මූලික ඉන්ෆ්‍රස්ට්‍රක්ෂ එක හදල තියෙනවා ඩිජිටල් මීඩියම් එකින් මිනිහට දවස ගවාගන්න පුළුවන්ගට රට ඇතුළ ඒගන ට්‍රේන්ටිකට්ටක් ගන්න පුළුවන් බස්ටේට්ටක් ගන්න පුළුවන් ඒටික පොඩ්ඩක් කර යම් මට්ටනකට ඔටෝමේට්ල තින තවටර ඒ සර්කල් එක හැදුනොත් තමයි අර හැම ප්‍රඩක්් එකකටම මිනි කෝසිිස්ටම් එක හැදෙන්න්න නැත්තං ඒක වෙන්න හැ කියන දැන් අපිට හැමවෙලාම කෑශරං යන්න වෙලා ති නොන ඒක තමයි අපේ තියෙන ඩිෆෝල්ට් මීඩියම් එක ගැන එතකොට ඒකෙන්නේ අපිට ඇත්තරම අනිත් සවිසස් කරන විදිහටම පේමන් කරනගෙන අපිට ලේසි එතකොට අනිත් සවිසස් ඔක්කොම් වෙන්නේ ඩිජිටල් මීඩියම් එකන්නම් පේමන්ටගත් ිජල් මීඩියම් එහෙම වෙනවා ඒක ගොඩාක් කටවල්ල සෑන්න කරලා තියෙන මේ දැන් අපේ ඇත්තරම අපේ බස්ටිකට්ටක් ගන්නට මොකක්දගෙන ති හැම දන්න මේ කෝමත් ඉතුරදාය දෙන්නේ ඒටික ඔටෝමේට්ිකන එර ඒ වගේ මූලික සේවාටික ඔටෝමේට්නු මේ ලෝකත් නිකම්ම වෙයි අනිතේ ලංකාවට තම Apple Pay Google Pay ඒනම් මා රවුල පේපල් නුත්නෑ පේපල් තමනන පේපල් තිය නෑන පේපල් නෑන ස්ට්‍රයිප් ස්ට්‍රයිප් පේපල් නැතන් ස්ට්‍රයි හේතුවන්න නෑ එකන දැන්ටත් ඉතින් අරහෙම සොලිඩ් මීඩියම් නෑන බංගුව කාලන පේනිය නැද්ද නැතවට දැන් කොහොමද මේ ආර කවද මොනද ෆිලන්සින් කනට කොහොමද ඒකරන්න ශ්‍රීලසින් කරන්න නැද්ද ඉතින් අර මෙහෙමයි මොක්කරි කරල කරගන්නවා සෑහෙන්න අමාරුයි වයිස් කියල පැත්තිනවා මේ ඒකාරයගෙන ඩිරෙක්් කැන්නේ පිටටකින්න මොකර මීඩියම් එකින් සල්ලි දැම්මහම ඒගොල්ලන් කරන්සියකින් අපේ කරන්සියකින් අපිට කන්නොට්ටලා එනවා එක බෑංක ඇතුරු පසෙස්සල ඒක මන්ද ඇත්තන දන්න හැරට කො දෙනක හැබැර ඉති පේපල්ලගේ කියන්නේ නිවසල් ඔප්ෂන් ඒවයිතින් මොකක්වත්නෑ Google පේ Apple පේ පේ දුක කඳුළු කතා කොය ගැන දිගට කතා කරන්න ගියන්න ඊටික තමයි ඉති එහෙම තමයි ඉතින් ඔන්න ඕක තමයි ඩේට බ්‍රිච්ච එක අපපු දුර සෑහන්ඩා වහිමි පරිස්සන් එන්ඩ ඉතින් තමන්ගේ ඔන්ලයින් ලංකාව තවදතිය ලංකාවේ ස්ටාටප් කරන කටට සහ ස්ටාටප් එකන අයිඩිය තිනකට ඔන්න ඔපිෂුටිය තියෙන මේ අර යුනිවර්සල් සිිස්ටම අර මොකරි ප්‍රඩක්ටයක් හදන්න පුළුවන්න කියන්නේ හැමදේම තියෙන පේමන්ස් තියෙන රයිට්ෂරින් තියෙන ඒවගේ ප්‍රඩක්ටය හදන්න පුළුවන්න ගන චාන්සයක් තියෙන ඒවා එකන්නේ ඇත්තටම ගත්තොත්තම ගොඩක් රටවල තියන්නේ අර එකම එක නොකෝ් නිය රීජනල් නොකෝෆයක්වය තමයි හැබැයි ඒකර ඒගොල්ලන්ගේ වටපිටාවට හරින ඉදිහට මේ ගාන්ට ලසන්ටෙක්ට දාලා කටෙක්වලයිස් කල හැබයි මේ හෙලකුණකටියක් පොඩි හෙම පොඩි
ඒ අප්‍රෝච් එක තියෙනවා බල මිස්සරට බලමු. කොහොමද වෙන්න කියලා ඒටික තමයි ඉතින්නේ ඒ ගැන ඒ ටික තමයි. ඊ ළඟට අපි මොනව ගැනද කතා කරන්න කට් කරන්නේ ඔව්. අමාරුයි යනි. ගතුවට. මගේ බොයිස එක බොයිස කේස්නේ නෑ අවුලන්නේ. මොකද? හෙම්බ ස්වාව හැදලීම ඒකට කමන්නේ මොතුටියක් බිලග. හරි 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 හරි. දෙවනි කතාවද. ටයිස් ටැරිෆ් ගැන කතා කරන්න ගොඩක් දෙවල් තියෙනවා මේ ටැරිෆ් කියන වචනය අපිට ඉගෙන ටැරිෆ් අලුත් වනාට තීරු බදු අලුනික අලුත් නෑ ටැරිෆ් කියන තීරු බදු සිංහල තීරු බද්දක් කියන්න මොකක්ද මෝබාසාාවෙන් තීරු බදු කියලගෙන තීරු බද්දක් නැත්තන් ටැරිෆක් කියන්නේ මොක්හරි අපි ඉම්පෝට් කරන මොකරි ප්‍රඩක්්ටයකට කියන්නේ අපි රට ඇතුළට වෙන රටකින් ඉම්පෝට් කරන ප්‍රඩක්්ටයකට රටේ බෝඩ එක ක්‍රොස් කරනකොට දාන බද්දක් සල්ලම එක තම ටැරිෆක් කියන්න එකන්නේ අපි ඇමරිකාවෙන් මොක්කරි ගෙන්නුවත් ලංකාවට ඒ ඇමරිකාවෙන් ඉම්පෝට් කරපු නිසා අපිකට දානවා පොඩි බද්දක් කියන්නේ දැන් සල්ලම හිතන්න මොකරි ෆෝර්නයක් කිය iPhoneෆෝර්නයක් කිරිතන් iPhoneෆෝර්නයක් ඇමරිකාවිද ලංකාවට එනකොට අපි ඒකට දාන බද්දක් ඒ තම ටැරිෆක් කියන සල්ලම ඒක මෙහෙම දෙත්තිනගෙන දැන් ටැරික් වර්ග කීප ඇත්තියෙනට ඇයි ටැරිෆයක් දාන්න කියන හෙ ප්‍රශ්න තියෙන ටැරිෆයක් දාන්න ඇතට මේ එකනේ හිතන්න ද රටක ආණ්ඩුවක් පවත්තගන්ඩ ආණ්ඩුවට සල්ලියෙන්ට ආණ්ඩුවක්න මෙතන රජයක් පවතින්න ගන්න සල්ලිය සල්ලියන එතකොට ඒ සල්ලි හොයා ගණ්ඩ කරන එක වැඩක් තමයි ප්‍රොඩක්ස් මත ටැරිෆ් ඇද්දානේ රජයට ආදායමක් ලබාගන්න රජයට ආදායමක් ලබාගන්න කරනවා අනිත් එක දැන් මෙතනද මේ ට්‍රම්ප් මහත්තයා කරලා තියෙන විදිහට කරලා තියෙනගිල එයා කියන විදිහට මේ රට ඇතුළේ ව්‍යවසායක වනත රට ඇතුළේ කර්මාන්ත රට ඇතුළේ කම්පැනිසා ප්‍රොඩක්ස් බේර ගණ්ඩගෙන ඒවට තියෙන එලියෙන් තියෙන කම්පිටිෂන් එක අඩු කරන්න ටෙරිෆ් දාන වෙලාවල ඒක වෙන්න මෙමයි දැන් අපි හිතන්න දැන් ඇමරිකාවෙන් ලංකාවේ දැන්හිතන ලංකාවෙන් අපි යවනවා ඇඳුම් ඇමරිකාවට ඇමරිකාවෙත් හදනවා ඇඳුම් ලංකාවෙන් යවන ඇඳුම්වලට ලොකු ටැරිෆයක් ගැහුවොත් ඒ ලංකාවින්තුල එන ඇඳුම්වල තියෙන කොස්ටික වැඩිවෙන එතකොට ඉගුලන්ගේ ඇතුළ තියෙන ප්‍රඩක්ස් අර ඉරෝඩ ඇටරක්ටමල ඉගුණ ඇතුළි මහදනවා ගාන අඩු එකනිසා ගන්න අර එතන ඒ අර ඉගුලන්ගේ ඇතුළේ තියෙන ඉන්ඩස්ට්‍රීස් ටික බේරගන්න කරන දෙයක්ත්තම එක එකට කියන ප්‍රොටෙක්ටව ටරිස් කියල එක විදිිය ඒකන්නේ මේ සරලමයකින් කියන්න අරය ගැන එලියෙන් එන ඒවල ගාන වැඩි වුනාම ඇතුළ තින ලෝකල් ඔප්ෂනෝට සෙනක යන්න සම්භවිතාව වැඩි අයිඩියල් සිටුවේෂන් එක ඒගෙන ඔහොම නෙමේ ඇතර වැඩි වෙන්නේ ඒම ටයිස් දන්නත් බෑ ලීගලි මහිතන්න බෑ ඉට වඩ ලොකු ප්‍රසිඩියත් තියෙනවා මේ එතන ඉගලන් කොංග්‍රෙස් ඇත් එක් ඩිස්කස් කරන්න ඕන ඊට පස්සේ වෙනම එකනමික් කවන්සිල්ලක් මේ කල්ලා එතිනි අපරු ගන්න ඕනේ වෙලා තින්න ඇත්තටම එකන ට්‍රම්ගේ හිතුමතයට වගේ මෙම හැබැයි මෙහම හිකුත්තියෙනවා යාර නිදන කියලා හරි චීන්ට මෙච්චරයි ලංකාවට මෙච්චරයි වියට්නාම මෙච්චර හෙම දෙකුත් වෙලා තින්නේ අර එයාගේ ළඟ එයත් එක්ක හිටි ඉඳල තියෙනවා ඉන්නවා ඉදල තියෙනවා ඉන්නවා මේ ඉකනොමික් ඇඩ්වයිසස්ල කීපදනෙ පීට නවාරෝ කියලෙක් කෙනෙක් න ඉට පස්සේ තව බෙසන් කියල ඉන්නවා මේ ඉන්න මගේගේ නම හරිටම පීට නවාරෝ ස්කොට් බෙසන්ට් එයා තම දැන්ට ට්‍රෙෂරියගේ සෙක්ටරඉන්නේ එයා ස්කොට් බෙසන් කියන්නේ මේ අර ජෝඩ් සෝරෝස් දන්නවන ජෝඩ් සෝරෝස්ගේ මට අවුරුද්ධ මතකනෑ අර UK පවුන්් එක ක්‍රෑශ් කරන්න ට්‍රේඩ්ඩක් කියන කියන්නේ ඉගලතිනි 1 බිලියන් වගේ හිවම හිතන්නේ ඒ වෙලා විදි ජෝඩ් සෝරෝස එක හිටපු එකන තම ස්කොට් බෙසන් කියන්න එතකොට මේ ඇඩ්වයිසස්ල එකතු වෙලා කරපු දෙයක් ගොල්ලෝ ඒකට හේතුව කියන්න ඉතින් ඒ රට ඇතුළ තියෙන ඉන්ඩස්ට්‍රිසේ ගැන දැන් ඇමරිකාව කියන්නේ මේ වෙනකොට අර මැනුෆක්චරින් කන්ට්‍ර එකක් නෙමේ එකගොල්ලෝ කන්සිීම කන්ට්‍ර එක ගොල්ලෝ කරන්නේ ඇඳුම ඉඳලා අපි මේස් එක ඉඳලා හැට්ට එක ඉඳලා කැප් එක ඉඳලාර අර මේක් කැමරිකා ග්‍රේට්ටගෙන් කියන කැප් එකත්
චීන හදපු එක එතකොට මේ ඒ ඔක්කොම දේවල් මේ වෙනටල්ලින් තමා එහාට මේ ඇමරිකාවට ඉම්පෝට් කරන්න එතකොට ඒගොල්ල එතනින් ඇතරම ඒගොල බලාපොරතු නයාගේ චන්ද කොම මේ ට්‍රම් කියන්න මේ ටැරිෆල්ඩ සෑහෙන්න මේ ආර ඒකර යාගේ කලින් මතන ට්‍රම්ප් 1980 ගණන්වලගේ ඉඳලා යාට මේ ගෙන අයිඩිය එකත් තිබිල තියෙනගෙන ගැන පොලිටික්ස්වලට එන්න කලින් දම්ම යාගේ විපොයින්ට තිබිල තියන්නේ මේ ඇමරිකා කියන්න අසාධාරණ ලක්වෙච්ච රටා මේක මිනිස්සුන්ව බේරගණ්ඩෝනෑ ගෙන අර ඒගන ඇමරිකා තියන සල්ලිටික අනිතරවල්ලින් ඌරන් කනවාගේ අදසත්තම යගේ තිබිලති හැබැයි දැන් එයාට තියෙන ලොකුම ඒ වැඩට තින් ලොකුම ක්‍රටිසිසම් ඇත්තම ඒකන්නේ මේ අර ඇමරිකාව තවදුරටත් එහෙම මේ මැනිෆෙක්චරින් කන්ට්‍රියක් නෙමෙයි කියන රියලිටිය එක එයා දන්න හැවගේ ගත්තමයි ගොඩක් එකන්නේ ඒ ගොඩක් ස්පෙසලිස්ල කියන්නේ එක නැර ඒක දැන් අද ඒ කච්ච කන්නෙමේ ඕ ඉදසේ දැමයිත දෙමනි ලෝක යුද්ධෙන් පස්සම මේ ඇමරිකාව කියන ඉච්චර අර මැනුෆක්චරින්වලට ෆෝකස් කරපු රටක් නෙමෙයි දැ සෑහන කියන්නේ මෙඩිගේට් කීපයකින් දම්ම සර්විසස් තමයි ඇමරිකාවේ අපි ගත්තේම ඔක්කොම සොෆ්ටය ඔක්කොම කියෙන සවස් Google Cloud ඒවලින් තමයි අර ඇමරිකාවේ රෙවිනිුවක් කියන එක එකන සෑහන් ඒ ටෙරිෆට අදාලන්න අදාරන්න අර ඒවා මාර් ලොකු රෙවිනිය කැබයි ඒක හෙම්පිටිම්ම ස්කිප් කල්ල තමයි මේ ෆොඩක්ස්වල් ඩක්සල් විතරයි මේ ටරිෆ එක මේ කන්සිට කල තියන්නේ මං හිතන්නේ මේ ෆරිත් සකාරයාගේ විඩිය එකක් තියෙන් ෆරිත්සක සියන එක සියෙන් එක ෆරිත් සකරයගේ එකනෙ එයා ට්‍රම්ප සමතලා කරලම දාන විඩියෝල එකන්න මේ සෑන්ඩ ක්‍රටිසම ඇතින ගැන මේකර ලෝකෙ තියෙන ඉකනොමික් ස්ටැබිලිටියකට මාර හානිය කියනක ඔන්න තුන්ගනි වර්ග ටෙරික්සේ ගැන දැම් අර රිටලියට ටෙරික්ස ගැන මේ අනිත් රටක් විසින් ඇමරිකාවට මෙච්චර ටෙරිෆ් දාලා තියෙනවා ඒකට සෞන්ඩරන්න මං මෙච්චරත් දෙම ඒක නය ආගිමට ඒව තමයි තුන්ගනි වර්ගේ ටෙරික්ස් අපි වර්ග තුනක් කතා කරන්න එක එකත්තම ආණ්ඩුවට ආදායම ගන්ටර දෙවනි එක ටෙරික්සේ ගැන ඒක ඇත්තරම ඉතින් ඔය ට්‍රම් කරන වැඩි කරගන්නම තම ඒවගේ ටෙරිස් පාච්චින්න ගැන මේ එක රටවල් අතල තියන්න ට්‍රේඩ් ලෙවරේජ්ජක ඉකනොමික් ලෙවරේජ්ජක පාවිච්චි කරලා තමන්ට ෆේව වෙන ඩීල්ලයක් ගන්න එක තමයි ඔය වගේ ටෙරිස් දානක අරමුණ ඒ කොච්ච දුට වෙනවාදගෙන තමයි ප්‍රශ්න තියන් දැ මෙයාගේ මේ ට්‍රම්ප් මේ ටයිස් දාන්න ප්‍රධාන හේතු කීපයක් ඒකා ඉදල මහිතනැවි චන්ද පොළොන්දුල ඉලම තිබ හේතු කීපයක් තියෙන තම හේතු කීපත්තම මේ ජොබ් ප්‍රොටෙක්ෂන් කියන කියන්නේ ඇමරිකාව ඇතුලට මේ මනිෆෙක්ෂන් කෙනෙක් ගෙනලි කියන දැන් මේ වෙනකට iPhoneෆෝර්නයක් කියන එක හදන්නේ Apple කියන කම්පැනිය එක ඔක්කොම ප්‍රොඩක්් සත්වේ ඇමරිකා ඇතුළමයි හැබ මේ වෙනකොට Apple කම්පැනිගේ කිසිම ප්‍රඩක්ට මහිතන්නේ ඇමරිකාව ඇතුළ හදන කියලා කොම හදන්නේ වියට්නාමේ තයිවානය ඉට පස්සේ ඉන්දිය දැන් ළඟදීම ඉන්දියාව එතකොට මේ ඔක්කොම මේ වෙනටොලට ගීපු අවට්සෝසින් ආයි ඇමරිකාවට ගෙනල්ලා මේ ආයි මේ ජොබ් හදලා අර ඒ ඇමරිකන්ස්ලගේ තියෙන ඇමරිකන්ස් ලව සුකිත මුදිද කරන්න කියල තම ඒ එක පොරොන්දුවක් අනිත්තක තමා මේ ට්‍රේඩ් ඩෙෆිසිටස් කියලා කියන කියන්නේ අර දැන් ලංකාව ඇමරිකාව ගත්තම ලංකාව යවනවනං ඩොල බිලියන එකක ඉම්පෝට්ස් යවනවනම් සොරි එක්ස්පෝට්ස් යවනවනම් අපි ඇමරිකාවෙන් කොච්චර ඉම්පෝට්ස් ගන්නවද කියන්න දැහිතන්න අපි ඉම්පෝට් අපි ඇමරිකාම ඉම්පෝට් කරන ඩොල බිලියන එක හරිද අපි ගලට එක්ස්පෝට් කරනවා ඩොල බිලියන තුනා ඩොල බිලියන් තුන අපි තුනකට ආසන්න ප්‍රමාණත්තම ලංකාවෙන් එලිට යන්නේ මේ ඇමරිකාවට එතකොට අර එතන ප්‍රශ්නයක් තියෙනවනේ ඒගොල්ලෝ ලංකාවට වියදම් කල තියන්නේ ඩොල බිලියන තුනක් වියදම් කල හැබැයි අපි එතනින් අරන් තියෙන ඩොල බිලියන එක අර ඒ ට්‍රේඩ් ඩෙෆිසිට් එක බැලන්ස් කරන්න කියලා තමා ඒක තම මෙයා ගොඩම්ම මාකට් කරපු හේතුව මේ මෙහම ට්‍රේඩ් ඩෙෆිසිට් තියන විශේෂම චීනය චීන මෙහම ට්‍රේඩ් ඩෙෆිසිට් තියන වියට්නාමට සැහන්න ටරිෆයක්කාව ඒගුල්ලොන්ගේ මෙහම ප්‍රශ්න තීරවාර තෝට දැන් මේ වියට්නාමය ගැන කතා කරම මේ අපි ඉසට කතව මේ හිට පස්සේ තව දෙයක්ත්තම මෙයා මේක ඩාර මේ දැනගැනීම ජන සමාජයේ දැනගැනීම පිස කියලන්න මංවාට එක්ස්පෝට් කරන රුපියල් සියක බලු
ඔයා මට වගේ මම ඉම්පෝට් කරනවා රුපියල් 30ක බල. හරි? එතකොට මම ගෙන මම ඒකෙන් මම වැඩිපුර ගන්න ආදායම ඒක තමයි සර්ප්ලස් එක කියලා කියන්නේ. ඕක අනිත් පැත්ත කතා කරාගේ ඩිෆිසිට් එක කියන්නේ. මම වැඩිපුර වියදම් කරලා මට ඇවිල්ලා තියෙන්නේ පොඩි ආදායමක්. තොට එක හේතුවක්. ඊට පස්සේ අනිත් දේ තමා මේ දැන් නිගෝෂේෂන් ටක්ටික්යක් විදිර කියන්නේ මෙයා දැන් ළඟදිනේ පත්වනේ මේ එයාගේ ටර්ම එක ළඟදින පටන් ගත්තේ ඒ ආපු ගමම එයාර මේ ට්‍රේඩ් නිගෝෂේෂන්ස් වල්දී අර ලෙවරේජයක් තියාගන්න පුළුවන් විදියට මේ අර අපි මෙහම ටරිෆ දැම්ම ඔගුල්ලො එන්න අපිත් ඒ කතා ගන්න අපි ලෑස්ති ඒක නිගෝෂේට් කල මොක්කයි කරගන්න ඒක එක හේතුවක් මේ මෙහෙම කරා කියන එක දැ කියන්න අර ගැන ප්‍රසිද්ධිය නිකන් එලිපිටම කිය එලිපිටම කියන එන්න මෙච්චර ගන්නත් දැම්ම අඩු කරගන්න ඔන්නන් ඇවිල්ලා වාඩි වෙලා අපි කතා කරු ඒක යා මහිතන මේ අප්‍රේල් දෙකනේ දැම මේ පහුගේ දවසල එයා ඇවිල්ලා අර නිවසල්ට කියනවා මේ සමහරටවල්ලයට කතා කරනවා වැඳ වැටෙනවා මේ අඩු කරන්න අයිකන්න කිය මේ ඔතන්දි මේ වියට්නාම් වල සිටුවේෂණය පොඩ විශේෂයි ඒගන පොඩ කතා කරන්න වෙනවා මේ කැනේ වියට්නාම් ඇවිල්ලා ඕල්මෝස් ඉමීඩියල්ලි ගැන ටෙරිස් දාපු ගමන්ම අනි පැත්තට කතා කරා කියලා කියනවා මේ වියට්නාමට දාලා තියෙන මහිතන්නේ 146ක් හයක් මහිතන්නේ ඒ වගේ ගාන 146ක්කෝ එතවට අපි ඔයාලට තියෙන ටරිෆ් එක සීරෝ කරන්න අපිටත් සීරෝ කරන්න එතකොට එතනට ඉගුල්ලෝ එක බෑ කියල තියෙන එවලම ඒවලෙන් බෑ කියල තියෙන මේ ඒකට අර මේ පොඩි සෑහෙන්ට දේවල්ටියක් කියනවා මේ ඇයි අපි මේක කරන්න ඇත්ත කියන එක ඇතම දැ මෙහම මේ දැ මේ වියට්නාම ප්‍රශ්න ගත්තත් මේ වියට්නාම කියන්නේ අර ඊළඟ මේඩින් චයින කියන ටැක්ගේ යන්න පුළුව රට මොකද දැන් චීනට සියට මේ වෙනකොට මහිතන්න 145 විතර ටයිෆයක් වැදිල තියන්නේ මේ ඇමරිකාවෙන් එතකොට මේ චීනෙන් පස්සේ ඊළඟ මේඩින් චයින කියන ටැක්්ගික වැටෙන්නේ වියට්නාමට මොකද වියට්නාම තමා විශෂම නයි කම්පැනගේ වැඩිපුරම ශස් කලෝතින් නොක්කම සෑහන ප්‍රමාණයක් කියවන්නේ මේ වියට්නාමෙන් ලංකවත් සෑහන ප්‍රමාණයක් කියවන බංගලාදේශ් පකිස්ාන් එවල් නුත්තයනවා යොන් මේ විය හිතන්නේ කැනෙ දැම් මේ වෙනකොට චයින වල අර එක පුද්ගලාදායමකින් එක සෑන්ඩටිය වැඩි මට්ටමට ඇවිල්ල තිනවා ඉස්සර චීනයට තිබ්බ අර ඉතාම චීප් ලේබ ලේබ නෑ ඒක ගිල තියන්න අනිත්‍රටවලට විශේෂම වියට්නාමේ කම්බෝජය ඒවගේ රටවල ගිලති එතෙන්දි තමයි අර කියන්නේ එකන චීනනුත් සෑහන්ඩ දේවල් එක්ස්පෝට් කරන වියට්නාමට ගෙනරම අර ලෝෙන්ඩ එක තින මැටිරියස් වගේව ඇතරම මේ චීන ප්‍රඩියස් කනට ඩිය චීනට ලාබයි වියට්නාමට මේ කල්ලා සරි ඉම්පෝට් කරන මේ අනිතක තම මේ අපේ ඇපල් කම්පනී ගත්තොත් වැඩිපුරමේ මහිතන සම්පූර්ණමගේ සම්පූර්ණමනේ ෆොක්ස් කොන්ගෙන් තම සියට ලොකු ප්‍රමාණයක් මේ iPhone සාදන්නේ ඊට අමතර iPads ගොඩක් ඇසම්බල් කරන්නේ වියන්නාම්වල iPods යාපොඩ්ස් ගොඩක් ඒවා හදන්නේ වියන්නාම්වල දැන් ඒක මේ වෙනකට පොඩ්ඩක් වෙනස්සලා තියෙනවා දැන් අලුතෙන්ගෙන iPhones ගොඩක් ඇසම්බල් වෙන්නේ ඉන්දියාවල එතකොට අර දැන් ඒවගේ රටවලට ඔපිචුන්ටය කැවල තියන මොකද ඉන්දියාවට එච ලොකු ටරිෆක් දෙන්න මද සිරිසියකගේ ටරි තියන්නේ එතකොට ඇත්තට මේ කියන දැන් ඇපල් ලොකුටම දන්න මගේ ඒක ගෙන මට ලොකු වැඩි කරන්න මේ ඔත්තන ඇත්තරම මේ ඇපල් කියන්න එත්තරම ඔය මේ රට්ටවල් අතර ගේම එක බූ ලස්සන්ට ලේ කරන කම්පටයක් ගොඩම්ම ටීම් කුක් තමා ඒක මේ කරේ එතන මේ ද ගයි තමයි එතන ටීම් කුක් මේ මට මතකයි මොක්කරි මක නිවස එක තිබ්බ ගෙන මේ Apple iPhoneස්වල ඉස්සර ගොඩක් කර ගහලාවන යටින් මේ ඩිසයින්ඩින් කැලිෆෝනිය ඇසම්බල්ඩින් චයින ඔන්න ඔය වාක්‍ය දැම්මේ ටීම් කුක් මේ කෙනර ඒ අර වෙන රටක මැනිෆෙක්්ච කරනවා කියන එක අර ඒ හංගනොට වැඩිය ඒ එම්බ්‍රේස් කරපු කම්පනිගත්ම Apple කියන්න ඒක වෙනකොට හැබැයි දැන් මේ වෙනකොට ඒක ඇමරිකාව තියෙන හැම කම්පැනකිම ටෙක් පැනිකිම වගේ එක මෙ කරගෙන තිය ගැන ඒක ඇත්තටම මේ ඇමරිකාවට වාසි පැත්ත තමයි ගොඩක්කට පැවතුනේ ගොඩකට ටෙක්ටලට මනිෆක්චර මොකක්දන්න දැන් කෙනෙ ඇමරිකාය මනිෆක්චර කරන්නත්
කම්පොනන්ට් සෑහන ප්‍රමාණයක් අනිවාරෙන් ඉම්පෝට් චීනෙන් කරන්නේ මේ ගන්න මොකද මේ ඇමරිකාව මේ ටෙක් ඉන්ඩස්ට්‍රීක චීනෙන් තම ගොඩක් ඩිපෙන්ඩන් වෙලා තින මොකද ඔක්කොම මේ සිමිකන්ඩක්ට චිප්ස් වලින් දලා රෝමටිකල් ලින්ද සෑහන් ප්‍රමාණයක් ගන්න චීන අතක TSMC එක අපි දන්න සැමිකන්ඩක්ටස් චිප්ස් ගත්ත ගොඩක් කලාට ටයිවන්නල එතෝටර දැන් ඒ හැම කම්පොනට එකටම ටෙරිෆ් එක වදිනවා එතෝට දැන් ඇමරිකන් මේ ප්‍රඩක්ටක් හදන්ඩ ගිය පොත්ත ඇමරිකන් වනාට මදේ චයිනිස් එතෝටර ඒ ටෙරිෆ් එක බලපාලා අන්තිමට ඒ ටෙරිෆ් එක එකතු වුණාට පස්සේ මහිතන iPhoneයක් iPhone අන්තිමට 16 ප්‍රමක්ගෙන ඒක ප්‍රයිස මහිත දැගෙන ඩොල ඉද සයිසයක්කගෙන ඒක ඩොල තුදස් 500කොයි ගානකට යන්න පුළුවන් කියලා ප්‍රේට් කල තියෙන ඇමරිකාව හැදුව මොකද ලේබේග චීප් නෑ රෝමටිරසල්ට ටරිෆයක් වදිනවා ඒ ප්‍රශ්න නිසා එතකොට අර කම්පෙටි වෙනවා කියලයක් වෙන්න නෑ ඕ නයිකි කම්පනක කියල තියෙනවා ඉගලන්ට ලාබයි මේ ටරිෆයක් ගෙවන එක මේ ඇමරිකාවේ මේ කරන රඩ අනිතේ ඔතන තියෙන තවදයක්ත්තම මේ සමහර ඉන්ඩස්ට්‍රීස් තියෙන විශේෂම මේ ලක්ෂර පොඩක්ස් තියන්නේ ොචස් පසේ ඇඳුම් බෑග් ලුයි විටෝන් ගුචි ඒ වගේ බ්‍රෑන්් එක ගත්තම මේ සිිස්ටලන් සිටලන්වලට ලොකට රිෆක් ති සිට තිසේක වගේ ඒක එතන ෆෝකස් කල තියෙන ෆාමසිටිකස් මොකද සිිස්ටලන් වල වැඩිපුරම එක්ස්පෝර්ට් තියන ෆාමසිටිකල්ස්නුයි වොචස්නුයි හැ එතකොට මේ වොච්චල සිස්ටලන් වොචස්වල සිස් ෝචස්වල ලොකුම මගට තම ඇමරිකාව කියන්න එතකොට දැන් රොලෙක්ස් කම්පැනීක මොක්හරි කරලා ඇමරිකාවේ ෆැක්ට්‍රිය එකක් හදලා ඇමරිකාවේ රොලෙක්ස් පෝච්චයක් හැදුවත් අර මේඩින් ස්විස් කියන ටැක්්ගිකට තියෙන වැලිුව එතන නැතිවෙන දැන් සරලම රොලෙක්ස් ෝචයක් ගන්නන්න කෙනෙක් මේඩින් මොක්කර මේඩින් ෆලොරිඩ හරි මේඩින් නිවියෝක් නිවියෝක් කළ හදන බෑ මේඩින් කැලිෆෝර්නියා කියන ටැක්ගිකට වඩා මේඩින් ස්විස් කියන මේකට අර වැලිුවත් තියෙනවා එතකොට ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් වල්ට එතෙන්ට යන්න බෑ කිසිම විදිකි තකොට එහෙම ප්‍රශ්න තියගේ හේතු හිද රැකනේ දැන් ඔය ඇමරිකන් මේ ඩ්‍රීම් එක කියන එක එම චරල දෙයක් නෙමේ ටක්ටිකල් නැති දෙයක් අනිතක ඒකට ඒගෙන කන්සිමර්ස් ලගින් දං කම්පනී සිනම් කවරුවත් ඒකට අරගෙන එච්ච ලේසියෙන් කරන්න සහ ඇග්‍රිවෙන්ඩ පුළුවන් ටයිම්ස් නෙමේ ගේ වැඩේ තුළ දැම් මේ දැන් හිතන්න දැන් ඇමරිකාවට ප්‍රඩක්ෂන් ගේ මේ ටරිෆ් එක ප්‍රශ්නයට දැන්තන ඇපල් කම්පනීකට තියෙන විසඳුම් තුනක් තියෙන ප්‍රධානශය විසඳ තුනක් තියෙන එකක් තමා මේ එගල පල් උදාහරනට උදාහරණට ගන්න ඒගලන්න පුල මේ කොස්ට එක ඇප්සෝප් කරගන්න ගැන ගලන් පොෆිට් මාජින්ස් අඩු කරලා එක් කොස්ට එක අඩු කරගෙන පරණ ගානටම ප්‍රඩක්් එක ලියට දෙන්න පුල ඒක පලවෙනි ඔප්ෂන් එක දෙවනි ඔප්ෂන් එක තම ඇමරිකාවේ කස්ටම බේසකට මේ කොස්ට එක පාස් කරන්න පුළො ඒගන්නේ සරලම ඇමරිකාවේ විකුණු iPhone එකක් ප්‍රයිස් එක ඩොල තුන්දස් පන්සි කල්ලා නිතරටල්ල අනි තියෙන රීටල් ප්‍රයිස් එක මේ ගන්න පුළුව ඊන ඔප්ෂන් එක තම මේ ඇමරිකාවට ඒන මේ කොස් මේ සම්පූර්ණ කොස්ට එක ඇමරිකාවට සහ අනිතරටල් හැමෝටම සමානවන මේ ඇමරිකාවට ලොකු පසන්ටේජයක් වැටෙන ලොකු වේටක් වැදෙන වැටෙන විදිට අපි තුට්ටක් පොඩ්ඩක් ගෙවන දිට මේ ඩිස්ට්‍රියුට් කරන එකන iPhone එක රීටල් ප්‍රයිස් එක වැඩි කරන්න පුළුව හැබැයි එතකොට ප්‍රශ්නයක් තියෙන අපි වගේ රටක සහ එක ගැන යුරෝපියන් යුනියන් එක ඔස්ට්‍රේලියා චීන ජපානය වගේ රටක කැමති වෙයිද මේ ඇමරිකාවට ගෙවන් ටරිෆයක්කට ගානක් ගෙවන්න කියන ඇත තියෙනවා ඒක මංගතන්න ඒකට ඔබවියසි ලොකු බැක්ලාශ එක කවත් මේ මොක ඒනම එක කොහොමත් දැනටත් ඒක ලොකොට මේ කතා වෙන දෙයක් දැක්ක දරකනේ සිංගපු ප්‍රයිම් මිනිස්ටර් පාලිමට කරන ස්පීච් ඒ කට්ටි පුරන හොයගෙන බලන්න එකන්නේ එයා ඒගැන් ලොකු හොඳ පැදිලි කිරීමක් හොඳ අර හොඳ කෙලින් තියෙන පොලිටේෂන් කෙනෙක් දිරයා කතාගන්න මේ ටයිස් ගැන සෑන් එක හොඳයි අපි ලිංක ම එක දයා මෙන්ෂන් කරන ගැන ඒුව එකත් මේකට ඇඩ්ඩස් කරයි කියන තැන මේ එච්ච ලේසිං කිනිදිට වැඩි කරගන්න බැරිවේ කියත දැතට මේ දැම ටරිස් ගෙන කතාගරම දැන් ප්‍රශ්න ගොඩක් කර මේ අරය වැඩිවුණ මිච්චර වැඩිවුණ මිච්චර වැඩි කර මේක අපි ටයිම් ලයින් එක ගත්තොත් මේ ට්‍රම්ප් ගියවුරුද්ධ ඔක්තෝමර් වෙතර ඉඳලම මේ ගැන කතා කල තියෙන මේ ටරිස් මේ කරන්න ඕනේ
එහෙම නැතුව මේ ඇමරිකාව අර මේක් ඇමරිකා ග්‍රේට් ගෙන් කියන මේ ස්ලෝගන් එකට යන්න බෑ කියන තැන ඉඳලා යා ඒ ඉන්ඩෝස්කල්පික තම කරේ මේ ටරික්ස් කියනය ඊට පස්සේ මෙයා ජනපති වෙන ඉට පස්සේ කාලයක් යන එක දේවල් ගොඩක් වෙනසෙනවා ඉට පස්සේ මේ අප්‍රේල් වල අප්‍රේල් දෙවනිදා තමයි මේක ලොකුවට එලියට එන්නේ දිගටම පොඩ්ඩක් මේ වුණා විශේෂම මේ පෙබරවාරි මාසහෙම පෙබරවාරි පලවිනිද එයා එක්සිකටි ෝඩ එකක් මේ කර මෙක්සිකෝටයි කැනඩාවටයි චීනටයි ටැරිෆයක් දාන්න ඕනි කියලා ඊට පස්සේ එයා අයිතාව දවස් කීපය වස පෙබරවාරි හතරනිද ඇමරිකා සොරි චීනෙන් එන ඔක්කොම ඉම්පෝර්ට්ස්වල්ල 10ක ටරිෆයක් දාලා තියෙනවා ඊට පස්සේ ආයි ඒ දවස්සලම එයා ඇග්‍රී වෙනවා චීනට චීන අයින් කරලා මෙක්සිකෝවටයි කැනඩාවටයි දවස් තියක ටරිෆික පොඩ පෝස් කරනික පොඩ නිගෝෂීට් කරලා මොක්කරි තැනකට එන්න පුළුවන්තනයට අනන් තියෙනවා ඉවසේ ඊළඟ මාසන මාර්තු මාසනකොට 25 ටරිෆත් දානවා මේ කැනඩාවටයි මෙක්සිකෝටයි විරුද්ධ මොකද මේ මෙක්සිකෝය කැනඩාව කියන මේ ඇමරිකාව බෝඩස් දෙ එක තමා එතන්ට හේතුව විශේෂම අර තිබ මාස දවස්තියක් දුන්නනේ පොඩි පිරෙඩ්ඩ නිගෝෂේට් කරන ඒක එහෙම මේ වෙනවා ඊට පස්සේ අප්‍රේල් මාස වෙනකොට අප්‍රේල් දෙවනිද ලිබරේෂන් ඩේ කියලා මෙයා පොඩි ෂෝ එකක් කරලා මේ හැම රටකටම ඇමරිකාවෙන් එන ඇමරිකාවට හැම රටකින්ම ඇමරිකාව කරන ඉම්පෝර්ට්සල්ට 10ක බේස්ලයින් ටරිෆයක් දාන ලංකාවට 44 ටරිෆයක් කෙන චීනත් මහිතන්නේ මුල්ම වෙලාවේ ලබිච්ච ටරිෆ එක මට හරින මතකන මේ වනනම් 145 ටරිෆක් තිනවා එක ටිකටි තම වැඩි වුණේ එතන අරයිකන්නේ මේ හෙනමනික වියට්දේ තමයි රශයවල් ටරිෆ රශිය ලංකාව වියට්නාම් බංගල්දේශ ඇතුළම සියලුම රටවලට තියෙනවා රශිෆන්න ඊට පස්සේ දැන් මෙයා අප්‍රේල් දෙවනිද මේ කරනවා අප්‍රේල් 9 ඉඳලා මේ හැම රටකටම මේ ටැරිෆ එක බලපැත්වනවා කියලා ඊට පස්සේ අප්‍රේල් 9ටාවට පස්සේ මෙයා කියනවා පොඩ්ඩක් පෝස් කරනවා අප්‍රේල් 9නිද මෙයා කියනවා තව දවස් 90ක් මම දෙනවා මේ අනිත් රටවලට චීනට ඇරෙන්න චීනට දානවා 125 ටැරිෆයක් අද වෙනකොට 145 ටැරිෆක් දාලා තියෙන චීනට එකන අද කියන්නේ අපි අද රෙකෝඩ් කරන්නේ පෙබ්‍රවාරි සොරි පෙබ්‍රවාරි අප්‍රේල් 11 අප්‍රේල් 11 දවල් වෙනකොට ඒගොල්ලෝ 145 සොරි චීන දාලා තියෙන ඇමරිකාවට 125 ඇමරිකාව චීනට දාලා තියෙනවා 145 ඕක කියන්නේ මේ බලකට සිතාන්න පුළ මොනතරම් මේ පිස්වත්ද දෙගත්ත එන්න කියලා ඒ මේට මෙහෙන්ගෙට ඒකම තමයි රිටලියටරි ටරිස් කියන එක තේරුම මේ ට්‍රේඩ් බෝ එකක් සල් වශයෙන් එතවට මේ කාලය ඇතුළද ගොඩක් විදවලනවා මේ ෆයිනන්ශල් මාගට්ල සෑහන් වනසක් වෙන විශේෂම ඇමරිකාවේ එන්වයසි එක නිවියෝක් ස්ටෝක් එක්ෂේන්ජ එක සෑහන්න තියෙන අඩුවීමක් දැක්ක ඉන්ඩෙක්ස් වල සීයට 10ක වගේ ලිබරේෂන් ඩේ විතරක වගේ ඩොප් ඇත්තිනවා කියලා ලංකාවේ තුන මගේතන පලවෙන් දවස 5 පහදශම දෙකට කිට්වෙන ප්‍රමාණයක් අඩුනා SMP SL20 කියෙන ගැන්නේ ලංකාවේ ලොකුම කම්පැනිස් විස්සේ තියෙන ස්ටොක් මාගට් එක තියෙන පබ්ලික් කම්පැනිස්වල ඉන්ඩෙක්ස එක අඩුවීමක් තියෙන ඉට පස්සේ ඇමරිකාම නැස්ඩක් කියලා ස්ටෝමාකට ඇතින ඒක සමනින් ගොඩක් ඩස්ඩක් කම්පසිට් කියල තියෙනවා මේ ගොඩක් ටෙක්රලේටඩ් මනාද ස්ටොක්ස් කීපය එකතු කළ හද ඉන්ඩෙක්ෂයක් ඒක ගොඩක් මේ වෙලා තියෙන මොකද විශෂම මේ මොකද ඇමරිකාව ටෙක් ඉන්ඩස්ට්‍රේක රඳා පවතින චීන එතකොට චීනට මෙහම ටරිෆයක් වදිනකොට මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් ඉට පස්සේ ඊට අමතර මේ රටවල්ට විතර ඇමරිකා විතරන්න මේ ජපානය ඊට පස්සේ යුකවල ජර්මනයේ හැමරටකම වගේ මේ මාගට ලොකු මාගට ක්‍රේශයක් වෙලා තියෙනවා මගට ක්‍රේශ වුණා ඒක ගැන මාකට ප්‍රශ්ක වෙන විදිහ පැදිකොත් ඇත්තට මේ අර ටෙරිෆෑත් දැම්මට පස්සේ ඒ
එතැදි වෙන එත්තක අන්සටටියක් න ඔව්. ඒකද මේ ස්ටොක් ෂුවර් නෑ දැන් මේ කම්පැනික දැන් හිතන්න අපි අපල් කියන කම්පැනි කනම් අපල් කියන කම්පැනික රඳා පවතින චීන නම් හ්ම්. චීනයට මේ ඇපල් කියන කම්පැනිකට තියෙන මේ ඉන්වස්ලස්ල තියෙන අර උනන්දු උනන්දුව සහ අර තියෙන මොකක් දෙකට කියන්නේ ට්‍රස්ට්ව දිනස් එකන අර මොකක් දෙක මේ කම්පනිය සොලිට් කම්පනියක් දිර පවතිී කියන කන්ෆිඩන්සේ නැතිවෙන ඒ නිසා ඉගුල්ලන්ට තියෙන මේ කන්වේෂන් නැතිවෙන්න නිසා ඉගුල්ලෝ මේ ස්ටොක් සෙල් කරගන්න සෙල් කරද්දී ප්‍රයිසස් අඩුවෙනවා හ්ම්. එතන සල්ල විදිර වෙන්නේ ස්ටොමාගටේ ප්‍රයිසස් අඩු වැඩි වෙන්නේ ඩිමාන්්ඩ එක වැඩි වෙන්නේ අර හැමෝම ගන්නකොට එතවට තම ප්‍රයිසක් වැඩි වෙන්නේ හැමෝම සෙල් කරනකොට තියෙන ඩිමාන්ඩ අඩුවෙනවා දෙල් පයිස අඩුවෙන එක එක තම එතන වෙන්න එතකොට අර ලංකා ඇතුළ එකන සල්ල ස්ටොක් මාගට්ටගේ ස්ටොක් සල වැලිව කරඳ පවතින්නේ ඒ මත ඉතින් එතකොට අර කන්සර්න ඇත්තින ගැන්නේ ට්‍රම්ප් මේ වැඩේ කරේ ඇයි මොකටද කාවිල මොකද දැන් මේ සිය සොරි දවස් අනුවේ පෝසක දුන්නට පස්සේ මහිතන මිනාඩි 10ක් විතර ඇතුළද මේ නැස්ඩැක් කමසිට් එක මාගට් කැප් එකට ට්‍රිලියන 4ක් විතර තුලා තින මේ මිනා පලමි නිනාඩි 10 ඇතුළේ ඒකට පැ 3කට විතර කලින් යා ට්‍රීට්ටක් දාන මේ දිසිස ගුඩ්ටයිම්ට බයි කියලා අර ඩම්පැන් පම්ප් ස්කීම් ඇත්තම එතන අර අපිට පේනදේ ඒකෙන් මහිතන්නේ සමහර ආටිවිශලි වැලවක ඉන්ෆලේට් කරල කෙල්ලා ආයි ඒක පම් කරන්න මේ කල තියෙනවා එතකොට දැන් එතන තියෙන දේතමා දැන් ඇයි ඇත්තන මෙහම කරේ කියන ගැන ප්‍රශ්න තියෙනවා කාඩාරී ඒගුලන්ට ඒගුලන්ගේ මේ ට්‍රම්ගේ යාලු සෙට්කට සල්ලි හදාගන්නද කරේ කියන එක ගැන තමා දැන් ලොකුටන් මොකද මේ මග සංසරණයන මොකද මේකර සල්ල මාකට මනිපිලේෂන් වල තියෙන උදාහරනැක් මේ එහම ඒ ලීගල්ද කියන එක ප්‍රශ්න ඇතියෙන හැබයි ඒත් එක්කම තව සරිවට බාදක මේ සිංගපු ප්‍රයිමිනිස්ටගේ ස්පිච්චක යා පැදිලිය කියන ගැන මේ අර ටේඩ් ඕගනසේෂන් එක WTOගේ තියෙන රෙගලේෂන් සෝට සෑහන්නම් පටහිනිව තමයි ට්‍රම්ප් අරන්තින එච්චරගෙන එච්චර ස්ට්‍රික්් කෝඩ් එකක්කුත් කඩාගෙන ඊමේ කරන්නේ කියන එක ප්‍රශ්න කරන්න හැබැයි දැන් මේකට තව හේතුවක් කර ටෙක්නිකල් හරිම ලොජිකල් හේතුවක් තියෙනවා මේ බොන් මාකට්සේ කියන්නේ මේ ඩෙබ් මාකට්සල ඇමරිකාවේ බොන්ස් මේ හෝල් කරන් හිටපු කට්ටිය ඒවා ඉන්ට්‍රස්ටේ අඩු වෙලා ඒ විකුණුල් තියෙනවා එතකොට ඒ බොන් මාකට්ටේ කියන්නේ සාමන්‍යෙන් ස්ටොක් මාකට්ට කියන්නේ අර හයිරිස්ක් තැනක් හැබැයි බොන් මාකටයක් කියන්නේ එම හයිරිස්ක් තැනක් නෙමේ එක ගොඩක් සේෆ් තැනක් ඉන්වස්ටර්ස්ලට එතන එතකොට එතනින් එතන ඉන්ට්‍රස්ට එක අඩුවෙනවා කියන්නේ ඒ එතන බොන් මාකට්ක ඉන්න ඉන්වස්ටර්ස්ලට ඇමරිකාව ඉක්‍රමික් ගැන තියෙන කන්ෆිඩන්ස එක නැතිවෙන කියන තම එතනින් අර පේන්නේ එතකොට මාකටක් නතන දැන් අපි මේ දැන් කතා කරගේ හෙට ෆලක්ෂේට්න තැනත් බොන්මාකට්ක් නිමතර නෙවේ ඇත අවුරුත් දෙකට පහකට 10කට තමයි බොන්සල් වැලිව තොට ඒකත් ඉන්වස්ටර්ස් ලට ගෙන බයස්ලට ඇටක්ටව නෑ කියන්නේ රටවුල් වගේ ඉම්ප්‍රශණයක් ගිල්ලද කියන එක සල්ලම රටට තියෙන අර කන්ෆිඩන්ස එක නැතිවෙන කියන දේ පේන එක ෆැක්ට එකක් තමයි බොන්මාකට් එක වෙලා තියෙන මේ අඩුවීම අපි දැන්ට එක මෙන්ෂන් කරමු බොන්මාකට්ට කියන්නේ කද වෙන්න කියන ඉසට කතා කරන්න ලංකාවට ඉස තවද තිය දැන් ඉස්සරට මොන වෙන පුළුවන් දැන් මැනුෆෙක්චරින් යන එකක් නෑ කොහොමත්ම මැනිෆෙක්චරින් දැන් හැබයි TSMC වගේ කම්පැනි එකක් මේ කලති TSMC කරලා තියෙන මේ ඉන්වස්මටක් මහිත ඩොල බිලියන් 50ක විතර මේ ඒගුලන්ගේ ඇමරිකාව මේ ෆැබ්යක් හදන්න ඒ උනත් අරගෙන එතනත් අයිතියන නර මේ මොනදකට කියන රෝමටරිය ඕට එන අවුල තියෙන දැනට ගොලන්ට එච්චර ලෝකොස්ට එක්කට මනිෆෙක්ටකන් පුළුවන්ගලා තියන ගොලන් ැබ් තියෙන හිද ලේබ සාය තුළ එක නොව ප්‍රශ්න විසඳෙන ප්‍රශ්නයක් නෙමේ මේ එහෙම මෙෂ සරන් තියෙද්දිත් ට්‍රම්ප් අරවගේ ටෙරිෆැත් දැම්මා කියන එකෙන තායිවන් ගත්තොත් එමති ලොකුම මේ ට්‍රේඩ් රිලේෂන් එක තමයි මංහිතන දැන්ට තියෙන චිප් ැබ්බේ TSMC වගේම ෆොක්ස් කොන්න මේ iPhone මනුෆෙක්ෂර ඊට පස්ස දැන් එතකොට ඒත් එක්කම කතාගන්න පුළුවන් දැන් ඉනොවේෂන් කියන එක පොඩ්ඩක් බාල වෙනවා දැන් මොද
ඇමරිකාව ගොඩක් ඔය ප්‍රෝ ට්‍රම්ප් පැත්ත හිටපු චමත් පලිය පිටිය වගේ කෙනෙක් ඉට පස පිර තිීල් වගේ අර තව කවුද අපේ ඇන්ඩරල් කියන කම්පනයගේ සීෝ ඉන්නේ පාම ලකි එය තම මිට සරි මොනාද පාම ලකී තමා එයා මේ ඇන්ඩරල් කියන්නේ මේ වෙපන් මනිෆක්ෂන් කම්පන එකක් ඒගොල්ල හෙම මේ ගොඩක් බැක්කර මේ ඇමරිකාව තම ඉනෝවේෂන් කියන පැත්තට ෆෝකස් කරන ඕනි කියන එක එතවට දැ මේ මෙහම ටරිස් එනවන කොහොමද ඉනවේෂන් එක වෙන්න කියන එක ගැන ප්‍රශ්න තියෙනවා එතකොට දැන් හාඩ ස්ටාට් සල්ලම ප්‍රශ්න තියෙන මොකද කොහම දේගුල මේ හාඩ හදාගන්නේ කොහම මනිෆක්ෂන් කරන්න මේ ටරිස් එක් හම ප්‍රශ්න තියෙන ඒත් එක්කම ඉතින් අර අපිට එතන අයින්කන බැරිදේ තම ඇමරිකාව මේ ප්‍රඩක්් පැත්තගෙන ලොකොට හිතුවට ඇමරිකාව තම විශෂ හොලිවුඩ් ගත මූවිස් ඉට පසේ සොෆ්ටය සොලි සැහන්න රෙවනිිය ජනට් කරනවා ඒක සම්පූර්ණයෙන්ම ඕ සාගරය ඇති සොෆ්ටය නෙට්ෆලික් ස්ට්‍රීමින් සවිස ඔක්කොමෝගේ ඇමරිකාව මේ ගොල්ලන්ගේ රෙවනිුව එක සෑහන කාලකින්න එක දැන් ගතවෙච් අවුදු 10ක 15කින්දම් බිල්ඩක් කරගෙන ආවම ඔය සර්විසිස් මත බැක් කරල තම ඒක ගැන ඇතර සඳහනක්ත් නෑ ඕ කතාවක්කොත් නෑ එහෙම ප්‍රශ්නත් තියෙනවා ඉතිං යාර ස්ටාටප් ගැන කතා කරම මතක්වුණේ දැන් විසි ෆන්ස් මේච කැපිටස්ලා මේ ගොඩක් කලාට ඉස්සාට ෆෝකස් කරයි මේ අර මේ ගොඩක් මේ වගේ ටැරික්ස් දැන් එයා මේ වෙලාවට දැන් ට්‍රම්ප ඇවිල්ල මෙහෙම දෙයක් කරා කියන එක අපිට ශුවනය ඊලකට මනා කරයිද දෙක ඇතන මේ පවගේ දස්ටේ ගත්ත දිශන එකත් බලාගන්න බලන්න පුළුවන් මේ එක නිසා මේ ගොඩක් වීසි ෆන්ස් අර ගොඩක් කර ඒ මේ මොනාද මේ ට්‍රේඩ් වෝස්වල්ට මේ ටයිවස්වල්ට ගොඩක් රිසීලියන් ෆෙන විදිේ ස්ටාර්ට්ස්වල්ට ගොඩක් ෆෝකස් වෙනවා කියනෙක් ගැන දැන් ගොඩක් කතාවගෙනෙනවා විසිෆන් සම වගේ අයිඩියකමකක් දෙ කියනෙ ඇමරිකන් මාකට්කට දැන්ට ගොලන් තිබ ලොක ෆෝකස් එක ඒරෙන්ට ලෝක අනිත්මාකට්ටල ස්ටාර්ට්ස් ගැන බලන්ට පටන් ගනීද මෙහෙම දෙයක් තියෙනවා එතන ලොකු කතාවත් තියෙනවා මොකද මේ වීසිෆන්ස් ඇයි මේ අපි දන්න ගොඩක් වීසි ෆන්ස් විශෂම මේ සෙකෝය කැපිටල් ඇන්ඩිසන් හොරෝවිච් ඉට පස්සේ ෆෞන්ඩර්ස් ෆන්ඩ එක වගේ වයිකමිනට කියන්නේ මේ ඇක්සලට ගන්න මේ වගේ ගොඩක්කව ඇමරිකාවට මේ වෙලා ඇමරිකාව බේස් වෙලා හැදිල තියෙන්නේ මේ ඇමරිකාවේ තියෙන රිස් කැපිටල්ල ගොඩක් වැඩි නිසා කියන්නේ ඇමරිකාව මිනිස්සු මේ රිස්ක එකට ගොඩක් ලොකු අපට ඉට ඇත්තියෙනවා එකකුල කැමති මේ හයිරිස් ඉන්වස්මන්ස් කරලා ලොකු ගේනක් ගන්න අර වෙනටොල්ල කට්ටිය ලොකුවට දැන් ලංකාවේ විශෂම ස්ටාටප පටන්ගත් දිවුණත් ලංකාව කෙනෙක් කැමති නෑනේ අර අම්ම කෙනෙක්ුණත් සම ගෙදර මිනිස්සුනත් බලන නික ඕක හරි අද දන්න කරන්න එපා නිකං ජොබ්බෙකට ගිල්ල මොකයි කරගන්න කියනගෙන තැන තියන කල්චරලිම ගත්තු කල්චරගත ප්‍රශ්න තියන රැගෙන ඔතනත එකන ඔකට කන්සන ඇත්තම එකද වියට්නාම් වල තින සපලස්සකට මොකද වෙන්න කියන එක ගැන ඒගොල්ල ඒක ගොල්ල ඉතුරු කරන ලොකු සේවින් මේක් තිය මරිකාවත් ඒකට පණ්ඩ පන්න ගහන එකන්න මේ ගැන මේ අර හුම් මේ සපලස්ස තියාගන්නවා තියාගන්නවා කෙනෙට ඇමලම හැබයි ඒක තියෙන්නේ ගෙවල්වල පොත් අස්සේ මේ එහෙම උනහමර ගැන්නේ ඒක ජෙනරලිම ඒසියන් සෞත්තේසියන් ඉන්දියන් මේ රීජන්නගේ ස්ටාටප් සරවිදි අරවට සමානුපාතික වැඩ කරන එකත් වැඩ කරයිද නැද්ද කියන එක මේ වීසි ෆන්ස් සහ මේ ඇමරිකාවට අර ගොඩක් මේ ස්ටොක් මාකට ඇත් එක් ට්‍රේඩ් කරන ලොකු මහිතන ඇමරිකාවේ සම්පට පොපිලේෂන 55ක් 60ක කිට්ටුවන්න මේ ස්ටොක් මකට ඉන්වස් කරනවා එතකොට අපි ඇයිම වෙන්න කියෙන අනිවර ඉසර දවස කතාකරම ඇයි මෙච්චර රිස්කයක් ගන්න මේ ඇමරිකා මිනිස්සු මෙච්චර මේ වෙලා තියෙන කියෙන අපි ගැන ඉසර දවස කතා කරමු ඉට පස මේ ලංකාවට වෙලා තියෙන ඉෆෙක්ටෙක් ගැන කතාකරොත් මේ 144ක ටරිෆයක් වැදිල තියෙන ලංකාවේ මහිතන වැඩිපුරම ඇමරිකාවට ඇමරිකාව තම ලංකාව ලොකුම පරල් පාරිභෝග මේ අපරල් නෙමේ අර සම්පූර්ණ එක්ස්පෝර්ට ලංකාව ලොකුම කැන්සීම ඉන්න ඇමරිකාව ඩොල බිලියන් 3ක් විතර ඒගුලන්ට යවන විශෂම ඇපරල් ඉන්ඩස්ට්‍රේක ගොඩක් නයිකි වගේ බ්‍රන්් පැටගෝනිය වගේ බ්‍රන්සලින් ගොඩක් යන්න මේ බ්‍රන්සලින් ඇමරිකාවට යවන ඉට රබ පොඩක් තේ ඒත ලංකාව මනිෆක්චරින් කොස්ටේ පොඩ්ඩ වැඩි රීජනගේ අනිත්‍යවත් එක් අර විශෂ බංගලදේශ පකිස්ානත් එක ගත්තම ඉටඩ ගොඩක්කඩ ප්‍රඩක් කොලිට එක හිද තාමත් ගලොබල් බ්‍රන්ස් පොඩ මෙහි රැදෙන්ඩ අර ප්‍රවන්තාව ඇත්තියනවා හැබැයි දැන් තව දෙයක්ත්තම මේ
ලංකාව 80%ක ටැරිෆයක් දාලා තියෙන ඇමරිකාව හැබ ඒකනම් හේතු විශේෂ හේතුව තම මේ ලංකාව ඇතුළේ තියෙන මේ රිස ෆොරන් රිසර්ස් මේ පරිසං කරගන්න ඕ නිසාමකදන ලංකාවෙන් ලංකාවේ ඩෙප්ට එක ඩිෆෝල් තත්ක ලංකාව තත්ත් එක්ක ලංකාවෙන් ඩොල එලියට ගියොත් ගතව ප්‍රශ්නයක් එක නිසා තමා එහෙම මේකක් දාලා තියෙන්නේ ඒවත් එක්ක ඒගාට ඉතින් අර එකන මාකටයට වෙන්න පුළුවන්දේ තමයි ලංකාටඩි අඩු ටෙරිස් දාපු තව රටවල් තියෙනවා ඕ එතකොට මැනිෆෙක්ටරස්ලා ගොල්ලන්ගේ ෆැසිලිටිස්ටික රටවල්ලට ශි් කරයිද ඒ තමයි මේකත් එක් එන්න විශෂය මොකද දැන් ලංකාවට සීට හත්ලිසරක ටැටිෆයක් වැදිල තියෙනවත් එක්කම මේ බංගලදේශයට වැදිල තියෙන 130 වගේ එකක් ඉන්දියාවට 126 වගේ ටරිෆ තියන්නේ පිලිපින්සල්ල 110ක ටරිෆ තියන්නේ එතකොට මේ තියෙන ගොඩක් මැනිෆෙක්චරස්ලා අර පිලිපින් වගේ රටකට මේ වෙයිද කියර රෙස්ක තියෙනවා එකන් සරලව එක අයිපැත් නිකන් කිවොත්තේ මර ලංකාවෙන් ටීෂට්ටක් ගන්නේ ඩොල 10කටනම් ටැරිෆ් එකටින් පස්සේ ලංකාව ටීෂට්ට ඩොල 15ක් එද්දි පිලිපින්ලින් සමරක්කට ටීෂට්ට ඩොල 11කට ගන්න පුළොන් තොට කන්සීමට ලාබ පැත්තට ෆැසිලිටික ශි් කරන්න මනිෆක්චරස්ලා ඉඩ තියෙනවා එතකොට ජොබ්ස් නැතිවෙන්න ප්‍රශ්න හෙම වෙන්න පුළුව එතකොට ඉටික තමයිති හැබැයි එත්තකම ලංකාවේ අයිට ඉන්ඩස්ට්‍රී ගත්තොත් ලංකාව ගොඩක් තියන්නේ අර ප්‍රඩක් බේස් අයිට ඉන්ඩස්ට්‍රේකට වඩා සවිස් ඉන්ඩස්ට්‍රේක නිසා ලොකු ප්‍රශ්නයක් වෙන ගන්නෑ මොකද සවිසස් වල්ට ටරිෆයක් වෙදිල නැති නිසා එක නිසා අපිට ඉස්සාර්තම බලාගෙනනි කොහොම දෙක ඩක් පැත්තෙන් යදේ නසයින්න පොඩයි බලගින් ඉන්ට්‍රස්ටිං වෙයි ඔව අනිතක දැන් ට්‍රම්ස්ගේ ට්‍රම්ගේ ඩිසිෂන් උත්තහෙම ශුව සොලිඩ්ඩේ වනමේන හෙට අනිදට වෙන දේවල් එක්ක තත්ව වෙනස්වෙන්ඩත් ඉඩ තියෙනවා තියෙන ටටක් ගලසයෙන් දෙවලට කතා කර මේ හිමීට අහන්ඩ අපි මේ දාන්නන් මේ ටරිෆ් කතන්දරගෙන ගොඩක් ලොකුවට ලංකාව කතා කරපු කෙනෙත්තම මේ චායු මට නමදන පොඩයින්න චායු දම්සිංහ කියන මේ මැක්‍රම ඉකනොමි ගැන රිසර්ච කෙනෙක්කින්න යාගේම ආටිකල්සේම කීවයක් පත්තරලම ගිය පොඩක් පුළුවන්නම් හවාගෙන බලන්න ඊට අමතරව මේ පොඩ ෆයිනන්ස් පැත්තර ලොකු ඉන්සයිටක් ගන්න ඕන්නම් අස්වත් දමෝදරන් කියල ඉන්නවා මේ ෆයිනන්ස් පොෆෙස කෙනෙක් නිවියෝක් නිසිටිය එක යාගේ හොඳ වීඩියෝයක් තියෙනවා ආටිකල්ලෙකුත් එක්ක අපිකට ලින්ගේ දාම අර ඉන්ට්‍රෙස්ට් කට්ටිය ගිහිල්ල බලන්න මේ කොහොමද වෙන්න කියලා අනිතක තම ට්‍රම්ගේ පැත්තෙන් ට්‍රම් කොහොමද මේක ජෙස්ටිෆයි කරන්න කියන එක දැනගන්න ඕනෙන චමත් පලිය පිටි කියෙන ගොඩක් ප්‍රෝ ට්‍රම්ප් සපෝට කෙනෙ එයා ඇන්ඩෂල්ස් කියලා ඉන්නේ පොඩ්කාස්ටම කරන්න ඒක පෑ හමාරක විතර ඩිස්කශනයක් කරනවා ඒක බලන්න මේ තොට ඒකින් දැනගට පුලන් ට්‍රම්ගේ පැත්තේ කතාව මොනවගේකත තියෙනක හරි තමයි අපිට අද කතාගන්න තියෙන් වදටත් එනම් අපි ඉවර කරම ඔව ෆීඩබැකයක් දෙන්න අපි මෙ අපි කතාගන්න දෙවල් හොඳද වාට ඉන්ට්‍රස්ටඩ්ද මේ වගේ දේවල් තව ඔයාල් මොනවද ඉස්සාට අහන්න කැමති ඒ වගේ මොනහරි සජසන් තියන ෆීඩබැක් තියනන අපිට අනිවාරෙන් කියන්න යන්ඩ කලින් කියන්තියන අපේ සෝෂස් ආබහතින පල්ලහ වැඩි ෆලෝ කරන්න දිගටම් බලන්ඩ කියන්න තියන් දේවල්ති නොනම් කියන්න අපි ඊළඟ ප්‍රෝග්‍රම් එක්කද පොඩ රීකප් එක් කරු මේ ට්‍රම් සිටුවේෂන් නමක ඒ වෙනකොට මොනවගේ දෙයක් සිදලා තියන දන්න තෙර බල හරි එනම් ගීලෙන්න මම සමුදිත නැවා සඳරු මම සමුදිත මම සන්දරු ඒකව ගන්න කවන කරකට නැ එහෙම එහෙම හරි මම සොන්න අයිඩට තෙෆ් ඒකන පඩි ඒගන තවද කතා මෙයා සඳරු මම සමුද